ඇහෙනවා ඇති කියලා මම හිතනවා. රයිට්. අද තමයි අපි පළවෙනි සෙෂන් එක පටන් ගන්නෙ. රයිට්. පළවෙනි පාඩම අපිට තියෙන්නේ ආර්ථිකයක් හැඳින්වීම කියන පාඩම. රයිට්. ඒකේ මම චැප්ටර්ස් 3ක් කරනවා. එකක් තමයි ආර්ථික විද්‍යාව හැඳින්වීම. රයිට්. රයිට්. ආර්ථික විද්‍යාව හැඳින්වීම. රයිට්. ඒක යටතේ අපිට ඔය නිෂ්පාදන සම්පත් ටික ආර්ථික සම්පත් අකන භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය වගේ දේවල් ආර්ථික සම්පත් රයිට් ඒ වගේ තමයි ආවස්තික පිරිවැය රයිට් ඒ වගේ තමයි හිඟකම ඔන්න ඔය වගේ දේවල් අපිට හම්බෙනවා රයිට් මේකේ දෙවෙනි චැප්ටර් එක මම එනවා ආර්ථික පද්ධති ආර්ථික පද්ධති කියන කොට තමයි මම දෙවෙනියට ආවරණය කරන්නේ ආර්ථික පද්ධති හරි ආර්ථික පද්ධති තුන්වෙනි චැප්ටර් එක මම කරන්නේ නිෂ්පාදන හැකියා මායිම කියන කොටස පළවෙනි පාඩම රයිට් පළවෙනි පාඩම අපි කොටස් තුනකට බෙදා ගන්නවා රයිට් කොටස් තුනකට බෙදා ගන්නවා එකක් තමයි ආර්ථික විද්‍යාව හැඳින්වීම යටතේ අපිට එන ආර්ථික කියන්නේ හීගකම තේරීම ආවස්තික පිරිවැය ඒ කොටස් තමයි අපි මුලින්ම ආවරණය කරන්නේ. කියන්නේ අද පටන් ගන්නෙ මම මෙන්න මේක. රයිට් අද පටන් ගන්නෙ මම මේක. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ආර්ථික පද්ධතිය කියන කොටස ආවරණය කරනවා ඊළඟට. ඊට පස්සේ තුන්වෙනි කොටස විදිහට අපි දකින්නේ නිෂ්පාදන හැකියාව මායිම කියන කොටස. රයිට් එහෙනම් අපි අද ඉඳන් මේ වැඩේ හරියටම කරන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා මේ වැඩේ හරියටම කරන්න. රයිට් මම එන්නම් ඉස්සෙල්ලාම රයිට් ඉස්සෙල්ලාම මම එනවා විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. රයිට් විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කලාවන් අනිත් එක්කෙනා මම දකිනවා විද්‍යාවන් කියලා. රයිට් විෂයන් ප්‍රධාන කොටස් දෙකයි එකක් තමයි කලාවන් අනිත් එක්කෙනා විද්‍යාවන් කියලා. රයිට් කලාවක් කියන්නේ හේතුඵල සම්බන්ධතාවයක් නැතුව කෙලින්ම දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ කලාවක් කියලා. රයිට් හේතුඵල සම්බන්ධතාවක් නැතුව කෙලින්ම දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් ඔයාගේ තියෙනවා නම් ඒකට අපි කියන්නේ කලාවන් කියලා. ඒ කියන්නේ මේකට උදාහරණ තමයි සිංහල ඒ කියන්නේ භාෂාවක් ආගම් නැටුම් සංගීත වගේ විෂයන් අපි දකින්නේ කලාවන් කියලා. රයිට් එතකොට කෙලින්ම හේතුඵල සම්බන්ධතාවක් නැතුව දැනුම් සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ කලාවක් කියලා. විද්‍යාවක් කියලා කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය ඒ කියන්නේ පරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරනවා ඒ වගේ තමයි නිගමනවලට එළඹෙනවා නම් අපි ඒකට කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය කියලා. ඒකට අපි කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරන විෂයක් අපි දකින්නේ මොකද්ද පුතේ? විද්‍යාවක් විදියට. රයිට්? ඒතර විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕන විෂයක් අපි දකිනවා විද්‍යාවක් විදියට. විද්‍යාත්මක ක්‍රමයක් නැතුව කෙලින්ම හේතුඵල සම්බන්ධතාවක් නැතුව කෙලින්ම දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔයාගේ ඔළුවෙන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ කලාවක් කියලා. එතකොට ඔය කියන විද්‍යාවන් ආයි නැවත අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමාජ විද්‍යාව. අනිත් එක්කෙනා ශුද්ධ විද්‍යාව. රයිට් විද්‍යාවන් ආයි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමාජ විද්‍යාව අනිත් එක්කෙනා මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාව කියලා. එතකොට මේ ශුද්ධ විද්‍යාවක් කියලා කියන්නේ රයිට් ශුද්ධ විද්‍යාවක් කියලා කියන්නේ මේකෙදි විශේෂත්වයක් තියෙනවා. එකක් තමයි පරීක්ෂණාගාරයක් තුල
සනාථ කළ හැක. රයිට්? සනාථ කරන්න පුළුවන් විෂයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? සුද්ධ විද්‍යාවක්. ඒ කියන්නේ අපි මේකට පොඩ්ඩක් උදාහරණ ගත්තොත් භෞතික විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව අපි දකින්නේ මොන විද්‍යාවන් විදිහට පුතේ? සුද්ධ විද්‍යාවන් විදිහට. ඒ කියන්නේ අපි ජීව විද්‍යාව අපි දන්නවා මිනිස්සෙක්ව පාරායිනේ තියාගෙන කවදාකවත් ඔපරේෂන් කරන්නේ නැහැ. ඒතර ඒ මිනිස්සයාව ඔපරේෂන් කරන්න නම් අනිවාර්යයෙන්ම තියටර් එක ඇතුළට ගෙනියන්න ඕන. අන්න විද්‍යාගාරය. ඒතර විද්‍යාගාරයක් ඇතුළේ සනාථ කරන්න පුළුවන් ඕන විෂයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? සුද්ධ විද්‍යාවන් කියලා. ඒකට අපි කියන්නේ මොකද්ද පුතේ? සුද්ධ විද්‍යාවන් කියලා. එතකොට පරීක්ෂණාගාරයක් ඇතුළේ සනාථ කරන්නත් පුළුවන්. ඒ වගේ තමයි මේකෙදී සාධක පාලනය කරන්නත් පුළුවන්. රයිට්? සුද්ධ විද්‍යාවක අනිවාර්යයෙන්ම සාධක පාලනය කරන්න පුළුවන්. ඔයා O level කාලේ ඔයා දැකලා ඇති අර බන්සන් 1000කින් රත් කරනකොට YouTube එකට අර අපි පුළිඟු කූරක් ඇතුළත් කරනකොට අර අනිකුත් වාතය ඇතුළු වීම වළක්වනවා. ඒ කියන්නේ සාධක අපි පාලනය කරනවා. ඒතර සාධක පාලනය කරන්න පුළුවන් විෂයක් තමයි අපි කියන්නේ සුද්ධ විද්‍යාවක්. හැබැයි සමාජ විද්‍යාවක් කවදාකවත් පරීක්ෂණාගාරයක් තුල සනාථ කරන්න බෑ. සනාථ කළ නොහැක. ඒ වගේ තමයි අනිත් පැත්තෙන් ගත්තොත් සාධක පාලනය කළ නොහැක. රයිට්? සාධක පාලනය කරන්නත් බෑ. ඒ වගේ තමයි පුද්ගල හැසිරීම අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? සුද්ධ විද්‍යාවක් නෙමෙයි සමාජ විද්‍යාවක් කියලා. ඒතකොට අපි විෂයන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කලාවන්, අනිත් එක නම මොකද්ද පුතේ? විද්‍යාවන්. දැනුම සම්භාරය කියන ඔයාගේ ඔළුවෙන් තියෙනවා නම් ඒකට කියන්නේ මොකද්ද පුතේ? කලාවක් කියලා. ඒකට කියන්නේ මොකද්ද පුතේ? කලාවක් කියලා. රයිට්? ඒ වගේ තමයි විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕන විෂයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ විද්‍යාවක් කියලා. ඒ කියන්නේ පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, නිගමන වලට එළඹෙනවා නම් අපි ඒකට කියන්නේ විද්‍යාවක් කියලා. ඒකට කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාවක් කියලා. ඒතර විද්‍යාවන් ආයි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමාජ විද්‍යාව, අනිත් එක නා සුද්ධ විද්‍යාව කියලා. එතකොට සමාජ විද්‍යාවක විශේෂත්වය තමයි මතක තියාගන්න. රයිට්? පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන එක තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? සමාජ විද්‍යාවක විශේෂත්වය. එතකොට ඔය කියන විදිහට විෂයන් කොටස් දෙකකට බෙදුවා අපි. එකක් කලාවන්, අනිත් එක නා විද්‍යාවන් කියලා. ඒතකොට දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියනවා නම් අපි ඒකට කිව්වේ කලාවක්. විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරනවා නම් අපි ඒකට කිව්වේ මොකද්ද පුතේ? විද්‍යාවක්. ඔය කියන විද්‍යාවන් ආයේ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි සමාජ විද්‍යාව, අනිත් එක නම මොකද්ද පුතේ? සුද්ධ විද්‍යාව කියලා. එතකොට ඔය කියන විදිහට සමාජ විද්‍යාවකයි සුද්ධ විද්‍යාවකයි පැහැදිලි වෙනසක් තියෙනවා. එතකොට සුද්ධ විද්‍යාවක් අනිවාර්යයෙන්ම පරීක්ෂණාගාරයක් ඇතුළේ සනාථ කරන එකක්. හැබැයි සමාජ විද්‍යාවන් අපි පරීක්ෂණාගාරයක් එක්ක නෙමෙයි සනාථ කරන්නේ. අපි දැන් කඩේ ගිහිල්ලා භාණ්ඩවල මිල නිරීක්ෂණය කරලා දැන් අපි කියන්නේ මේක මේ ආර්ථික විද්‍යාවක් කියලා. ඔය කියන්නේ සමාජ විද්‍යාව කොට තමයි ආර්ථික විද්‍යාව වැටෙන්න ඕනේ. කියන්නේ මේකට උදාහරණ ගත්තොත් රයිට්? අපරාධ විද්‍යාව, මනෝ විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, රයිට්? ආර්ථික විද්‍යාව. ඔය සියලු විෂයන් අපි දකින්නේ මොන විද්‍යාවන්ද? සමාජ විද්‍යාවන් කියලා. ඒතර ඔය කියන විදිහට විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කලාවන්, අනිත් එක නා විද්‍යාවන්. කෙලින්ම දැනුම සම්භාරයක් ගන්නලා ඔළුවෙන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? කලාවක් කියලා. ඒතර හේතුඵල සම්බන්ධතා නැහැ. දැන් අපි දන්නවනේ මෙහෙම. රයිට්? දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම අපි ලියන්නේ නැහනේ. යන්සේ ලියන්නේ නැහැ. රයිට්? ඒතර මේකට හේතුවක් කියන්නේ නැහැ. ඒක රීතියක්. රයිට්? එතකොට අපිට පේනවා ඔය කියන විදිහට විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් කලාවන්, අනිත් එක නා විද්‍යාවන් කියලා. එතකොට අපි කියන ඔය කියන විදිහට විද්‍යාත්මක ක්‍රමවේදය, ඒ කියන්නේ පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, නිගමන වලට එළඹෙනවා නම් අපි ඒකට කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය.
ඒ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕන විෂයක් අපි දකින්නේ මොකක් විදියටද පුතේ? විද්‍යාවක් විදියට. රයිට්? එතකොට අපි ඇත්තටම ආර්ථික විද්‍යාවත් ඇවිල්ලා විද්‍යාවක්. රයිට්? අම්මා කඩේ යනවා. භාණ්ඩවල මිල දිහා බලනවා. බලලා අවසාන නිගමනයකට එනවා රට ඇතුලේ ඉන්ෆෙක්ෂන් එකක්, ඒ කියන්නේ උද්දමනයක් තියෙනවා කියලා. ගෙදර ඉඳන් කවදාකවත් උද්දමනය පිළිබඳ අවබෝධයක් ගන්න බෑනේ. මිනිස්සේ කඩේ ගිහලා බඩු ගත්තොත් තමයි තේරෙන්නේ රටේ මිල මට්ටම වැඩි. ඒකට තමයි අපි කියන්නේ උද්දමනයක් කියන්නේ. ඒතර උද්දමනය පිළිබඳ අවබෝධයක් ගන්න අපි කඩේ ගිහිල්ලා භාණ්ඩවල මිල නිරීක්ෂණය කරලා බලන්න ඕනේ මිල මට්ටම වැඩි වුණේ කොහොමද අඩු වුණේ කොහොමද කියලා. ඉතින් අපි කියනවා ආර්ථික විද්‍යාවත් අනිවාර්යෙන්ම විද්‍යාවක්. ඒ වගේ තමයි මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක්. සමාජ විද්‍යාවක්. රයිට්? එතකොට ඔය කියන විදියට රයිට් දැන් අපි කිව්වා ආර්ථික විද්‍යාව විද්‍යාවක්. ඒ වගේ තමයි සමාජ විද්‍යාවක්. ඒ වගේ තමයි මතක තියාගන්න අනෙකුත් සමාජ විද්‍යාවලින් වෙනස් වේ මතක තියාගන්න. රයිට්? අපි කතා කරන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ පුද්ගලයන්ගේ භෞතික අවශ්‍යතා සපුරා ගන්න ආකාරය විතරයි. භෞතික අවශ්‍යතා සපුරා ගන්න ආකාරය විතරයි. එතකොට දේශපාලන විද්‍යාවේදී පුද්ගලයාගේ දේශපාලන හැසිරීම රටාව අධ්‍යයනය කරනවා. රයිට්? තර්ක ශාස්ත්‍රයේදී නෛතික පසුබිම සාකච්ඡා කරනවා. නමුත් ආර්ථික විද්‍යාව විෂය ඇතුලේ අපි කතා කරන්නේ ආර්ථික පැතිකඩ. ඒ කියන්නේ භෞතික අවශ්‍යතා එහෙම නැත්නම් අපි කියනවා ආර්ථික පැතිකඩ ගැන අපි කතා කරන්නේ. රයිට්? ආර්ථික පැතිකඩ. රයිට්? ආර්ථික පැතිකඩ. රයිට්? දැන් ඔයාලට පෙවුණා රයිට්? ආර්ථික විද්‍යාව කියන්නේ අනිවාර්යයෙන්ම අනිකුත් විෂයන් වලින්, ඒ කියන්නේ සමාජ විද්‍යාව වලින් වෙනස් වෙච්ච විෂයක් තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාව කියලා. රයිට්? මේ කියන ආර්ථික විද්‍යාව ගොඩ නැගෙන්නේ හිඟකම කියන දේ මත. හිඟකම. අපි ගිය සතියේ පොඩ්ඩක් සාකච්ඡා කළා මේක. ආර්ථික විද්‍යාව අනිවාර්යයෙන්ම ගොඩ නැගෙන්නේ හිඟකම කියන දේ මත. එතකොට මේ හිඟකමත් එක්ක මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. රයිට්? හිඟකමත් එක්ක මිනිස්සුන්ට මොකක්ද දෙන්නේ පුතේ? ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ප්‍රශස්තවහ විද්‍යානුකූලව විසඳුම් හොයනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාව කියන්නේ. රයිට්? එතකොට ඔන්න මම ආයෙනවා රයිට්? ආයෙ වෙනවා ඔය කියන විදිහට විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කලාවන්, අනිත් එක නම මොකද්ද පුතේ? විද්‍යාවන්. රයිට්? කෙලින්ම දැනුම සම්භාරයක් ගන්න ඔළුවෙන් තියෙනවා නම් අපි එකට කිව්වේ කලාවක්. රයිට්? ඒ වගේම තමයි විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන, ඒ කියන්නේ පරීක්ෂණය කරන, නිරීක්ෂණය කරන, නිගමන වලට එළඹෙන විෂයන් තියෙනවා නම් අපි එකට කිව්වේ මොකද්ද පුතේ? විද්‍යාවක්. ඒතර විද්‍යාවන් ආයි කොටස් දෙකයි. එකක් තමයි සමාජ විද්‍යාව, අනිත් එක නම මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාව. ඒතර සමාජ විද්‍යාවක සහ ශුද්ධ විද්‍යාවක වෙනස මෙයා පරීක්ෂණාගාරයක් ඇතුළේ සනාථ කරන්න පුළුවන් වුණාට මෙයා කිසි වෙලාවක පරීක්ෂණාගාරයක් ඇතුළේ සනාථ කරන්න බෑ. ඒක තමයි මේකේ සාධක පාලනය කරන්න පුළුවන්, මේකේ සාධක පාලනය කරන්න බෑ. ඒ සාධක පාලනය කරන්න බැරි නිසා අපි ආර්ථික විද්‍යාවේ උපකල්පන පාවිච්චි කරනවා. ඒ වගේ තමයි ආර්ථික විද්‍යාව නෙමෙයි ඕනම සමාජ විද්‍යාවකින් අපි කතා කරන්නේ පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන විෂයන් තමයි අපි කියන්නේ මොනවද පුතේ? සමාජ විද්‍යාව කියලා. එතකොට මම ඊළඟට කිව්වා ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ පුද්ගලයා ආර්ථික පරිසරය තුළ හැසිරෙන ආකාරය. ආර්ථික පරිසරය. ඒ කියන්නේ පුද්ගලයාගේ මේ කියන්නේ හිඟ සම්පත් දාලා රයිට්? හිඟ සම්පත් දාලා පුද්ගලයාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යනකොට මම ගිය සතියේ කතා කළා මූලික ආර්ථික ක්‍රියා තියෙනවා. නිෂ්පාදනය. ඒ වගේ තමයි හුවමාරුව. ඒ වගේ තමයි පරිභෝජනයේ වගේ ශාස්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරන එක තමයි අපි කියන්නේ ආර්ථික විද්‍යාව කියලා. රයිට්. ටෙක්නිකල් ප්‍රශ්නයක් ආවා මම හිතනවා දැන් නම් ඒක හරි ගියා වගේ කියලා හිතෙනවා. රයිට්. දැන් පුතාලට ඇහෙනවද?
හරි. අපව අපි මුලින්දම්ම යන්. හරි. මුලින්දම්ම යන්. රයිට්. ඔය කියන විදියට මම කිව්වේ ලෝකේ තියෙන විෂයන් ප්‍රධාන කොටස් දෙකයි. ලෝකේ තියෙන විෂයන් ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි කලාවන්, අනිත් එක්කෙන මොකද්ද පුතේ? විද්‍යාවන්. එකක් තමයි මොකද්ද පුතේ? කලාවන්, අනිත් එක්කෙන විද්‍යාවන්. රයිට්? කලාවක් කියලා කියන්නේ මම කිව්වා දැනුම සම්භාරයක් ගෙනල්ලා කෙලින්ම ඔළුවෙන් තියෙනවා නම් අපි ඒකට කිව්වේ කලාවක්. ඒ කියන්නේ හේතුඵල සම්බන්ධතා නැතුව කෙලින්ම දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියෙනවා නම් අපි ඒකට කිව්වේ කලාවක්. විද්‍යාත්මක ක්‍රමවේදයේ අනුගමනය කරන ඕන විෂයක් අපි දකින්නේ මොකද්ද පුතේ? විද්‍යාවක් විදියට. මොකද්ද මේ විද්‍යාත්මක ක්‍රමය කියන්නේ? පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, නිගමනවලට එළඹෙනවා නම් අපි ඒකට කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් කියලා. එතකොට මේ විද්‍යාත්මක ක්‍රමවේදයේ අනුගමනය කරන ඕන විෂයක් තියෙනවා නම් අපි ඒකට කිව්වේ මොකද්ද පුතේ? විද්‍යාවක් කියලා. එතකොට විද්‍යාවන් ආයි කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. එකක් තමයි සමාජ විද්‍යාව, අනිත් එක්ක නම් ශුද්ධ විද්‍යාව. සමාජ විද්‍යාව අනිත් එක්ක නම් මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාව. එතකොට ඔය කියන විදියට පරීක්ෂණාගාරයක් ඇතුලේ සනාථ කරන්න බැරි. දැන් අපි දන්නවා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ දේවල් අපි පරීක්ෂණාගාරයක් ඇතුලේ තමයි සනාථ කරන්නේ. එතකොට පරීක්ෂණාගාරයක් ඇතුලේ සනාථ කරන්න බැරි, සාධක පාලනය කරන්න බැරි පුද්ගල හැසිරීම විතරක් අධ්‍යයනය කරන විෂයන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? සමාජ විද්‍යාවක් කියලා. හැබැයි පරීක්ෂණාගාරයක් ඇතුලේ සනාථ කරන්න පුළුවන් විෂයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාවක් කියලා. ඒකෙදි අනිවාර්යයෙන්ම සාධක පාලනය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ රයිට් ආර්ථික විද්‍යාව ගොඩ නැගෙන්නේ හිඟකම මත. ආර්ථික විද්‍යාව ගොඩ නැගෙන්නේ මොකක් මතද පුතේ? හිඟකම මත. රයිට් ආර්ථික විද්‍යාව ගොඩ නැගෙන්නේ හිඟකම මත. හිඟකම කියන්නේ නැතිකම නෙමෙයි. හිඟකම කියන්නේ පුතා නැතිකම නෙමෙයි. හිඟකම කියන්නේ මදිකම. මදිකම තමයි හිඟකම කියන්නේ. රයිට්? එතකොට මම කියනවා අවශ්‍යතාවයි උවමනායි කියන්නේ දෙකක්. ඕලෙවල් කාලෙත් වට හම්බෙන්නේ නැති මේක අවශ්‍යතාවයි උවමනායි කියන්නේ දෙකක්. අවශ්‍යතාව කියලා කියන්නේ මිනිසෙකු ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ දකින්න අපි මොකද්ද පුතේ? අවශ්‍යතාව කියලා. ඒ අවශ්‍යතාව සපුරා ගන්නා විවිධ ස්වરૂප තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? උවමනා කියලා. ඒ අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ස්වરૂප. ඒ කියන්නේ ආහාර කියන අවශ්‍යතාවයට අපිට බත් පාන් පිට්ටු ඉන්දියාප්ප ගත හැකියි. ඒතර ඔය කියන අවශ්‍යතාව සපුරා ගන්නා විවිධ ස්වરૂප තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? උවමනා කියලා. ඒතර මේ අවශ්‍යතාව ගත්තොත් සරලයි. මෙයා ගත්තොත් සංකීර්ණයි. මෙයා ගත්තොත් පොදුයි. මෙයා ගත්තොත් විවිධයි. ඒක තමයි අනිත් පැත්තේ මෙයා සීමිතයි. අවශ්‍යතා සීමිතයි. උවමනා ගත්තොත් අසීමිතයි. උවමනා ගත්තොත් මොකද පුතේ? අසීමිතයි. ඒක තමයි අවශ්‍යතා නොවැඩි. උවමනා වැඩි. අවශ්‍යතා ඒ වගේම තමයි ජීව විද්‍යාත්මකයි. රයිට්? අවශ්‍යතාවය කියන්නේ මොකද්ද පුතේ? ජීව විද්‍යාත්මකයි. රයිට්? අංගය මේකට සීමිතයි නොවැඩි. ඒක තමයි මෙයා ජීව විද්‍යාත්මකයි. ඒ කියන්නේ මෙයා සමාජ විද්‍යාත්මකයි. ඒ කියන්නේ අපිට බඩගින්න දැනෙන්නේ ඇඟට. බඩගින්න දැනෙන්නේ ඇඟට. ඒ නිසා අපි කියන එක මොකද්ද පුතේ? ජීව විද්‍යාත්මකයි. මෙයා සමාජ විද්‍යාත්මකයි. ඒ කියන්නේ අපිට විලිවහ ගන්න ඕන නම් අපිට සාරියක් උනත් අඳින්න පුළුවන් පිරිමි කෙනෙක්ට. හැබැයි ඒක සමාජයේ පිළිගන්නේ නැහනේ. ඒ නිසා තමයි අපි කියන්නේ උවමනා අනිවාර්යයෙන් මොකද්ද පුතේ? සමාජ විද්‍යාත්මකයි. ඒක තමයි අවශ්‍යතා නිර්මාණය කළ නොහැක.
නිර්මාණය කළ නොහැක. උවමනා නිර්මාණය කළ හැක. රයිට්? උවමනා තියෙන එක මොකද පුතේ? නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ හිඟකම කියන්නේ හොඳට බලා ගන්න. උවමනා අසීමිතව තියෙනවා. උවමනා මොකද වෙන්නේ පුතේ? අසීමිතව තියෙනවා. රයිට්? උවමනා අසීමිතව තියෙනවා. එතකොට ඔන්න අසීමිත උවමනා. අසීමිත උවමනා. මෙන්න සීමිත සම්පත්. රයිට්? අසීමිත උවමනා තියෙනවා, සීමිත සම්පත් තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ ටික කවදාකවත් වැහෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවශ්‍යතා ටික විශේෂයෙන්ම උවමනා ටික සපුර ගන්න මේ සම්පත් මදි. ඒ මදිකම තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? හිඟකම කියලා. ඒ මදිකම තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? හිඟකම කියලා. එතකොට ආර්ථික විද්‍යාවේ පදනම වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මොකද්ද පුතේ? හිඟකමමයි. රයිට්? එහෙනම් ඔන්න ආර්ථික විද්‍යාවේ පදනම අපි කතා කරා. ආර්ථික විද්‍යාවේ පදනම අපි කතා කළා. රයිට්? එතකොට තේරෙන්න ඕනේ රයිට්? අපි සමාජ විද්‍යාවලින් පුතා සමාජ විද්‍යාවලින් පුද්ගල හැසිරීම තමයි අධ්‍යයනය කරන්නේ. රයිට්? සමාජ විද්‍යාවලින් මොකද කරන්නේ පුතේ? පුද්ගල හැසිරීම අධ්‍යයනය කරනවා. එතකොට මේ පුද්ගල හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරන්න ඕනේ. සමාජ විද්‍යාවක් කියලා කියන්නේ පුද්ගල හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරන විෂයක්. හරි? රයිට්? සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යාව කියලා කියන්නේ පුද්ගල හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරන විෂයක්. තර්කානුකූල විග්‍රහයක්. එතන මේ පුද්ගල හැසිරීම වල අපි කතා කරන්නේ නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය කියන ශේෂ්ත්‍ර ටික. නිෂ්පාදනය, හුවමාරුව මොකද්ද පුතේ? පරිභෝජනය කියන ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම තමයි අපි අධ්‍යයනය කරන්නේ. එහෙනම් මට තේරුණා ආර්ථික රයිට්? ආර්ථික විද්‍යාව පදනම හිඟකම. රයිට්? හිඟකම කියන්නේ නැතිකම නෙමෙයි. හිඟකම අපි එකට කිව්වේ මොකද්ද පුතේ? හිඟකම කියලා. එතකොට රයිට්? එතකොට අපිට පේනවා ඕනම සමාජ විද්‍යාවකින් කරන්නේ පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන එක. ඕනම සමාජ විද්‍යාවෙන් කරන්නේ මොකද්ද පුතේ? පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන එක. එතකොට අපි කතා කරන්නේ ඔය කියන විදිහට නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය කියන ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා නම් අපි එකට කියන්නේ ආර්ථික විද්‍යාව කියලා. අපි එකට කියන්නේ මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාව කියලා. රයිට්? එහෙනම් ආර්ථික විද්‍යාව පදනම මොකද්ද? ආර්ථික විද්‍යාව පදනම මොකද්ද? හිඟකම. එතකොට හිඟ සම්පත් ටික දාලා පුද්ගලයාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යනකොට නිෂ්පාදනයේ, හුවමාරුව, පරිභෝජනය කියන ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා නම් අපි එකට කියමු මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාව කියලා. රයිට්? එහෙනම් අපි ආයෙනවා මුලට විෂයන් ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි කලාවන්, අනිත් එක්කෙනා විද්‍යාවන්. දැනුම සම්භාරයක් ගැනලා කෙලිම ඔළුවෙන් තියෙනවා නම් හේතුඵල සම්බන්ධතා කියන්නේ නැත්නම් අපි ඒවට කියන්නේ මොකද්ද පුතේ? කලාවන් කියලා. ඒවට කියන්නේ මොකද්ද පුතේ? කලාවන් කියලා. රයිට්? එතකොට ඔය කියන ආගම, නැටුම්, සංගීත අපි දකින්නේ කලාවන් කියලා. එතකොට විද්‍යාවන් කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයේ අනුගමනය කරන ඕන විෂයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාවක් කියලා. මොකද්ද මේ විද්‍යාත්මක ක්‍රමය කියන්නේ? පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, නිගමන වලට ලැබෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාත්මක ක්‍රමවේදයක් කියලා. එතකොට ඔය කියන විද්‍යාවන් නැවත කොටස් දෙකයි. එකක් තමයි සමාජ විද්‍යාව, අනිත් එක්කෙනා ශුද්ධ විද්‍යාව. එතකොට විද්‍යාගාරයක් ඇතුළේ සනාථ කරන්න පුළුවන්. ඒ වගේ තමයි අනිත් පැත්තෙන් ගත්තාම සාධක පාලනය කරන්න පුළුවන් විෂයන් තියෙනවා නම් අපි ඒකට කිව්වේ ශුද්ධ විද්‍යාව. සාධක පාලනය කරන්න බැරි පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන
පරීක්ෂණාගාරයක් ඇතුලේ සනාථ කරන්න බැරි කුමන හෝ විෂයක් තියෙනවා නම් අපි ඒකට කියුවේ මොකද්ද පුතේ? සමාජ විද්‍යාවක්. එහෙනම් ආර්ථික විද්‍යාව විද්‍යාවක්. ආර්ථික විද්‍යාව මොකද්ද පුතේ? විද්‍යාවක්. ඒ වගේ තමයි ආර්ථික විද්‍යාව මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක්. ආර්ථික විද්‍යාව මොන විද්‍යාවක්ද පුතේ? සමාජ විද්‍යාවක්. ඒ වගේ තමයි අපි කියනවා අනිකුත් සමාජ විද්‍යාවලින් වෙනස්. අනිකුත් සමාජ විද්‍යාවලින් වෙනස්. මම කතා කරන්නේ පුද්ගලයාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න වෙන විදිය විතරයි. රයිට්? භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යන විදිය විතරයි. රයිට්? මේ තියෙන භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යන විදිය විතරයි අපි කතා කරන්නේ. ඒතර ආර්ථික විද්‍යාවේ පදනම මොකද්ද? හිඟකම. ආර්ථික විද්‍යාවේ පදනම මොකද්ද පුතේ? හිඟකම. හිඟකම කියන්නේ නැතිකම නෙමෙයි. හිඟකම කියන්නේ මදිකම. තව ඉස්සරහට මේ හිඟකම කියන්නේ සාපේක්ෂයි, විශ්ව සාධාරණයි, දැනට එච්චර දෙයක් කරන්නේ නැහැ. සාමාන්‍යව දැනුමක් තියාගන්න. හිඟකම කියන්නේ අනිවාර්යයෙන්ම මදිකම, නැතිකම නෙමෙයි, ප්‍රමාණවත් නොවන බව. ඔය ආතේ සල්ලි තියෙනවා. හැබැයි සල්ලි මදි. ඒ මදිකම තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? හිඟකම කියලා. රයිට්? තේරුණානේ? රයිට්. එහෙනම් අපිට පේනවා ඔය කියන විදිහට රයිට් ආර්ථික විද්‍යාව විද්‍යාවක්, සමාජ විද්‍යාවක්, අනිකුත් සමාජ විද්‍යාවෙන් වෙනස්. මොකද්ද මම කතා කරන්නේ? භෞතික අවස්ථා ටික සපුර ගන්න යනකොට නිෂ්පාදනයේ රයිට් නිෂ්පාදනයේ හුවමාරුව පරිභෝජනය කියන ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියව මොකද්ද පුතේ? විද්‍යාවක්, සම්මා ආර්ථික විද්‍යාව කියන. රයිට්? රයිට්. එතකොට තේරුම් ගන්න හරිනේ? වැඩේ හරි. එහෙනම් මම දැන් ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් එක්කෙනා සාර්ව ආර්ථික විද්‍යාව කියනවා. චූටි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒ කියන්නේ අපි ගත්තොත් පුද්ගලයෙකුගේ ඉල්ලුම තනි කෙනෙක්නේ. පුද්ගලයෙකුගේ ඉල්ලුම සූක්ෂමයට අහු වෙන්නේ. රයිට්? වෙළඳපොළ ඉල්ලුම කොහෙද අහු වෙන්නේ? සාර්වට. ලොකු දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් ඒක සාර්ව. චූටි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් ඒක සූක්ෂම. පැහැදිලිද? ඒ වගේ තමයි රයිට්? ඒ වගේම තමයි පාන් ගෙඩියක මිල චූටිනේ පොඩිනේ. රටේ පොදු මිල මට්ටම රටේ මුළු පොදු මිල මට්ටම එයා අපි කියන්නේ මොකද්ද පුතේ? සාර්වයි. හරි? රයිට්? පාන් ගෙඩියක මිල. හරි? එතකොට දැන් මේ සාර්වාර්ථික විද්‍යාවට අහුවෙන ප්‍රධාන විචල්යන් ටිකක් තියෙනවා. අපිට වැදගත් මේක නම් කටපාඩම් කරගන්න ඕන. සාර්ව ආර්ථික විචල්යන්. එකක් තමයි ජාතික නිෂ්පාදිතය. රටේ නිෂ්පාදිතය. අනිත් එක නා පොදු මිල මට්ටම. සේවා නියුක්තිය. විදේශ ගිණුම් හා විනිමය අනුපාතය. මේ ටික නම් මතක තියාගන්නම මාර වැදගත් ටිකක් ඈ. මේකත් එක්ක සෑහෙන දුරක් වාට දුවන්න වෙනවා. රයිට්? ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි මොකද්ද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් එක මොකද්ද පුතේ? සාර්ව ආර්ථික විද්‍යාව. චූටි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. විශාල ආර්ථික ඒකක ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ සාර්ව ආර්ථික විද්‍යාව. මට මේකේ චූටි දෙයක් වාට කියන්න හිතෙනවා. හරි? ඒක පුද්ගල ආදායම. මේකට අපි ආර්ථික විද්‍යාවේ ටෙක්නිකල් වර්ඩ් එකක් දෙනවා ප්‍රතිශීර්ෂ ආදායම කියන්නේ. ප්‍රතිශීර්ෂ ආදායම කියලා. දැන් ඒක පුද්ගලයේ ආදායමනේ.
ඔයාට හිතෙන්නේ දැන් හිතෙන්නේ මේක සූක්ෂම කොට වැඩේද සාරව කොට වැඩේද? චූටි චූටි දේවල් නම් අපි එකට කියන්නේ සූක්ෂමයි. විශාල ආර්ථිකයක ගැන දෙන එක නම් අපි එකට කියන්නේ සාරවයි. එතන මේ ඒක පුද්ගල ආදායම අපි හොයන්නේ මෙහෙමයි. දැන් ඔයා චූටි වුණාට කමන්නේ දල ජාතික නිෂ්පාදිතයේ බෙදෙනවා මධ්‍ය වාර්ෂික ජනගහණයෙන්. හරි? දල ජාතික නිෂ්පාදිතයේ බෙදෙනවා මධ්‍ය වාර්ෂික ජනගහණයෙන්. එතකොට මේක මේ ප්‍රතිශීර්ෂ ආදායම ඒක පුද්ගල ආදායම එන්නේ සූක්ෂම කොටට. නෑ සෝරි. ප්‍රතිශීර්ෂ ආදායම එහෙම නැත්නම් සූක්ෂම නෙමෙයි සාර්ව. ප්‍රතිශීර්ෂ ආදායම එන්න ඕනේ සාර්ව කොටට. සමා වෙන්න සාර්ව කොටට. රයිට්? මොකද එක පුද්ගලයෙක් ගැන කතා කරත් එක රටක් ගැන කතා කරන්නේ. ඒතර ඒක පුද්ගල වුණාට එක පුද්ගල වුණාට ඒක අනිවාර්යයෙන් මොකද පුතේ සාර්ව ආර්ථික විචල්‍යයක්. මොකද ඒක රටක් සම්බන්ධයෙන් ගණනය කරන්නේ. ඒතර චූටි චූටි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. විශාල ආර්ථික විචල්යන් ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ මොකද පුතේ සාර්ව ආර්ථික විද්‍යාව. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම හම්බෙන ආර්ථික විචල්යන් සාර්ව ආර්ථික විචල්යන් තමයි ජාතික නිෂ්පාදිතය, සේවා නියුක්තිය, මිල මට්ටම, විදේශ ගිණුම් විනිමය අනුපාතය කියන්නේ සාර්ව ආර්ථික විචල්යන්. රයිට්? එහෙනම් ඔන්න වැඩේ ටිකක් ගොඩ දාගත්ත අද දවසේදී විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. රයිට්? අපි අලුත්ම කොලයක් අරන් කරමු. හරි? විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. කියන්න පුතා එකක් කලාවන් අනිත් එක්ක නා විද්‍යාවන්. කලාවන් අනිත් එක්ක නා මොකද පුතේ? විද්‍යාවන්. විද්‍යාවන් ආයේ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි සමාජ විද්‍යාව අනිත් එක්ක නා ශුද්ධ විද්‍යාව. සමාජ විද්‍යාව අනිත් එක්ක නා ශුද්ධ විද්‍යාව. ඒතර මම මේකට කිව්වා ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව, අපරාධ විද්‍යාව. මේකට සෝසෝ කියලා කියන්නේ අපරාධ විද්‍යාව, මනෝ විද්‍යාව, සෝසෝ අපරාධ විද්‍යාව, සෝෂියොලොජි, ඇන්ත්‍රොපොලොජි. රයිට්? අපරාධ විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ඒ වගේ තමයි දේශපාලන විද්‍යාව. ඔය හැම එකක්ම අපි දකින්නේ මොන කොටද පුතේ? සමාජ විද්‍යාව කොටට. මේ මනෝ විද්‍යාව, අපරාධ විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාවෙන් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ. අපි කතා කරන්නේ මොන අවශ්‍යතාව ගැන විතරද? භෞතික අවශ්‍යතාව. රයිට්? ඒ කියන්නේ ආර්ථික පැතිකඩ විතරයි. ආර්ථික පැතිකඩ. රයිට්? එතකොට මේ කියන ආර්ථික විද්‍යාව අපි ආයේ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව අනිත් එක්කෙනා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. සූක්ෂම ආර්ථික විද්‍යාවයි අනිත් එක්කෙනා මොකද්ද පුතේ? සාර්ව ආර්ථික විද්‍යාවයි. ආයෙනවා විෂයන් කොටස් දෙකයි කලාවන් විද්‍යාවන්. දැනුම සම්භාරයක් ගෙනලා ඔළුවෙන් තියනවා නම් අපි එකට කිව්වේ කලාවක්. කෙලින්ම අපි විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරනවා නම් ඒ කියන්නේ පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, නිගමනවලට එළඹෙනවා නම් අපි ඒකට කිව්වේ මොකද්ද පුතේ? විද්‍යාවන්. විද්‍යාවන් ආයේ කොටස් දෙකයි සමාජ විද්‍යාවන් අනිත් එක්කෙනා ශුද්ධ විද්‍යාවන් කියලා. එතකොට පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන අපි කතා කළා ඉස්සෙල්ලා. රයිට්? පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාගාරයක් ඇතුලේ සනාථ කරන්න බැරි. රයිට්? පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාගාරයක් ඇතුලේ සනාථ කරන්න බැරි. ඒ වගේ තමයි සාධක පාලනය කරන්න බැරි විෂයන් තියෙනවා නම් අපි එකට කිව්වේ මොකද්ද පුතේ? සමාජ විද්‍යාව. එතකොට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ශුද්ධ විද්‍යාව වලට වැටෙනකොට දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, මානව විද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝ විද්‍යාව අපි දකින්නේ මොන කොටද? සමාජ විද්‍යාව කොටට. එතකොට සමාජ විද්‍යාව වලට ආර්ථික විද්‍යාවත් අහු වෙනකොට ඒ ආර්ථික විද්‍යාව අනිකුත් සමාජ විද්‍යාවෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ දේශපාලන විද්‍යාවේදී දේශපාලන පරිසරය ඇතුලේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියලා බලනවා. ආර්ථික විද්‍යාවේදී අනිවාර්යයෙන්ම ආර්ථික පරිසරය තුල මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියලා බලන්නේ. ඒ කියන්නේ සීමිත සම්පත් තියෙන්නේ. මොකද ආර්ථික විද්‍යාව ගොඩ නැගෙන්නේ හිගකම මත. ඒතර සීමිත සම්පත් තියෙන්නේ. ඒ සීමිත සම්පත් දාලා පුද්ගලයාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යනකොට
අපි දන්නවා නිෂ්පාදනය හුවමාරුව පරිභෝජනය. නිෂ්පාදනය හුවමාරුව මොකද්ද පුතේ? පරිභෝජනය. රයිට්? ඒකට අපි කිව්වේ මෙන්න මේවට කියන්නේ මූලික ආර්ථික ක්‍රියා. මට කියන්නේ මොකද්ද පුතේ? මූලික ආර්ථික ක්‍රියා. එතකොට මේ ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරන එක තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාව කියලා. රයිට්? එහෙනම් අපිට පේනවා ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රැක්ටිකලි විෂයක්. මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒවා හුවමාරු කරනවා. ඒවා පරිභෝජනය කරන විදිය තමයි අපි ආර්ථික විද්‍යාව විෂය ඇතුලේ සාකච්ඡා කරන්නේ. එතකොට ඔන්න රයිට් අපි ගිය විදිය බලමු. අවසාන වශයෙන් අපි කතා කළේ විෂයන් කොටස් දෙකකට බෙදුවා. කලාවන් සහ විද්‍යාවන්. දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියනවා නම් ඒක කලාවක්. හේතුඵල පරීක්ෂණාංගම අපිට වෙනවා විද්‍යාත්මක ක්‍රමවේදය. මේකට කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය. විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕන විෂයකට අපි කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාවක් කියලා. ඒතර විද්‍යාවන් ආයේ කොටස් දෙකයි. සමාජ විද්‍යාවන් අනිත් එක නම මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාවන් කියලා. සමාජ විද්‍යාවන් අනිත් එක නම මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාවන්. එතකොට සමාජ විද්‍යාවක් කියලා කියන්නේ මම කිව්වා පරීක්ෂණාගාරයක් ඇතුලේ සනාථ කරන්න බැරි, සාධක පාලනය කරන්න බැරි, පුද්ගල හැසිරීම් අධ්‍යයනය කරන ඕන විෂයක් තියෙනවා නම් ඒකට අපි කිව්වේ සමාජ විද්‍යාවක්. එතකොට මේ කියන ආර්ථික විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව සියලුම දේවල් සමාජ විද්‍යාව වුණාට මට වැදගත් වෙන්නේ ආර්ථික විද්‍යාව ගැන. මේක අපි කියනවා සමාජ විද්‍යාවේ රැජින. සමාජ විද්‍යාවේ රැජින. ඒක තමයි අපි කියන්නේ ආර්ථික විද්‍යාව කියලා. ඒතර ආර්ථික විද්‍යාව ආයි කොටස් දෙකකට බෙදෙනවා. සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි කියලා. චූටි දේවල් ඔයා තනි කෙනෙක් විදිහට අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ සූක්ෂමයි. සමස්තයක් විදිහටගෙන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? සාර්වයි කියලා. රයිට්? සමස්තයක් ලෙස අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? සාර්වයි කියලා. රයිට්? එතකොට අපි කිව්වා ඔය කියන විදිහට රයිට් පුද්ගලයෙකුගේ ඉල්ලුම තනි එකයි එහෙනම් එයා වැඩෙන්නේ සූක්ෂම චූටි. දැන් අපි සූක්ෂමයි කියන්නේ ඉදිකට්ට කර නූලක් දාන එකද කන්ටේනර් පෙට්ටියකට පාන්ගිරියක් දාන එකද? හරි ඉදිකට්ට කර නූලක් දානවා කියලා සූක්ෂම වැඩක් නේ. තාත්තලා කියන්නේ අම්මලා කියන්නේ උඹ හොර වැඩ සූක්ෂම වැඩ කරන්න එපා කියලා සූක්ෂමයි. චූටි දේවල් අධ්‍යයනය කරනවා නම් අපි කරන්නේ සූක්ෂමයි. විශාල ආර්ථික ඒකක ගැන අධ්‍යයනය කරනවා නම් අපි කරන්නේ මොකද්ද පුතේ? සාර්වයි කියන්නේ. එතකොට ඔය කියන විදිහට සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි. ඒතර විශේෂයෙන් මතක තියාගන්න සාර්වාර්ථික විද්‍යාවට අදාළ විචල්යන එක නම් කටපාඩමේම තියෙන්න ඕනේ. රටේ ජාතික නිෂ්පාදිතය, සේවා නියුක්තිය, මිල මට්ටම, විදේශ ගිණුම් හා විනිමය අනුපාතික ඒවා තමයි අපි කියන්නේ සාර්වාර්ථික විචල්යන්. මෙතන මම විශේෂ කෙනෙක් කතා කරා ඒක පුද්ගල ආදායම එක පුද්ගලයෙක් වුණත් ඒක රටක් සම්බන්ධයෙන් ගණනය කරනවා. මොකද දල ජාතික නිෂ්පාදිතය අරන් තමයි අපි ඒක ගණනය කරන්නේ. එක පුද්ගලයෙකු වුණත් අපි ඒක දකින්නේ මොන විෂයක් විදිහටද පුතේ? සාර්වාර්ථික විද්‍යාවට අයත් විෂයක් විදිහට. එතකොට ඔය කියන විදිහට තනි පුද්ගලයෙකුගේ ඉල්ලුම තව එකක් ලියන ආයතනයක සැපයුම් වගේ දේවල් අපි දකින්නේ මොකද්ද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යාවට. ඒ වගේ තමයි සාධක මිල තීරණය වීම. ඒ කියන්නේ වැටුප, පොලිය ඔනෝ අපි දකින්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අයත් විෂයන් විදියට. රයිට්? එහෙනම් ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. රයිට්? අයිඩියා එකක් තියෙන්න ඕනේ. ආර්ථික විද්‍යාව ගොඩනැගෙන්නේ මොක මතද? ආර්ථික විද්‍යාව ගොඩනැගෙන්නේ මොක මතද? හිඟකම මත. හිඟකම කියන්නේ මොකද්ද? නැතිකම නෙමෙයි. මොකද්ද පුතේ? මදිකම. රයිට්? කොහොමද මදි වෙන්නේ? ඔයාට පුතා බඩගිනි කියලා ගල්බනිස් ගෙඩියක් කාලා වතුර එකක් බොන්න පුළුවන්. එතකොට අපිට පේනවා රයිට් අන්න එතකොට නම් ඇති වගේ. රයිට් හැබැයි ඔයාලට පේනවා අසීමිත උවමනා තියෙනවා. උවමනා අසීමිතව තියෙනවා. හැබැයි අපිට සම්පත් තියෙන්නේ සීමිතව. රයිට් ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වගේ සාධක දැක්කොත් අපිට සීමිතයි. එතකොට මේ සීමිත සම්පත් වල සාපේක්ෂව අසීමිත උවමනා ප්‍රමාණයක් තියෙනවා. ඒ අසීමිත උවමනා ප්‍රමාණය සපුර ගන්න බැරි එක තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? හිඟකම කියලා. එහෙනම් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ
ආර්ථික විද්‍යාව කියලා කියන්නේ රයිට් හිඟකමත් එක්ක මොකද්ද පුතා බිහි වෙන්නේ ආර්ථික ප්‍රශ්න මොනවාද එකක් කුමක් කොපමණ නිපදවිය යුතුද මේ මතක තියාගන්න ඔක හැම ආර්ථිකයකටම පොදුයි ඒ වගේ තමයි කෙසේ නිපදවිය යුතුද අනිත් එකනා කා සඳහා නිපදවිය යුතුද මෙයාට කියන්නේ මොකද්ද මූලික ආර්ථික ප්‍රශ්න එතකොට ඒවා ප්‍රශස්ත විසඳුම් හොයන්නේ කාගෙන්ද පුතේ ආර්ථික විද්‍යාවෙන් එන අපිට පේනවා ආර්ථික විද්‍යාව පදනම වෙන කවුරුත් නෙමේ මෙයා ගොඩ නැගෙන්නේ ප්‍රශස්ත විසඳුම් හොයන්න මේ ආර්ථික විද්‍යාව බිහි වෙන්නේ හිඟකම නිසා ආර්ථික විද්‍යාව පදනම අනිවාර්යයෙන් මොකද්ද පුතේ හිඟකමයි රයිට් හිඟකමයි වෙන කිසිම දෙයක් නෙමේ ආර්ථික විද්‍යාව ගොඩ නැගෙන්නේ මොක මතද හිඟකම මතමයි රයිට් එහෙනම් ආයි අපි එනවා මුලින් ඉඳන්ම රයිට් ආර්ථිකයක් හැඳින්වීම දැන් අපි ඉන්නේ මේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසේ රයිට් ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසේ විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා එකක් තමයි මොකද්ද පුතේ කලාවන් අනිත් එක්කෙනා විද්‍යාවන් එතකොට හේතුඵල සම්බන්ධතා නැතුව යන එක කලාවක් පරීක්ෂණ අපිට කියනවා විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන එක විද්‍යාවන් ආයේ කොටස් දෙකකට බෙදුවා සමාජ විද්‍යාව සහ අනිත් එක මොකද්ද පුතේ ශුද්ධ විද්‍යාව කියලා සමාජ විද්‍යාව සහ ශුද්ධ විද්‍යාව කියලා එතකොට මම කිව්වා ශුද්ධ විද්‍යාවක් ගත්තාම භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව ශුද්ධ විද්‍යාව ඒ අනිවාර්යෙන්ම අපිට විද්‍යාගාරයකදී සනාථ කරන්න පුළුවන් සාධක පාලනය කරන්න පුළුවන් එවැනි විෂයන් අපි දැක්කේ ශුද්ධ විද්‍යාව කියලා ඒ වගේ තමයි පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන සාධක පාලනය කරන්න බැරි ඒක තමයි විද්‍යාගාරයකදී සනාථ කරන්න බැරි විෂයන් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ සමාජ විද්‍යාවන් කියලා. ඒතොර ඔන්න අපි විද්‍යාවන් කලාවන් කියලා කඩාගෙන ආවා. ඒකෙන් අපි වැටුනේ කොයි ගොඩටද? විද්‍යා ගොඩට. අම්මා කඩේ යනවා, භාණ්ඩවල මිල නිරීක්ෂණය කරනවා. අවසාන වශයෙන් එයා මොකද කරන්නේ පුතේ? රටේ උද්දමනයක් තියෙනවා කියලා කියනවා. ඒතොර ඔන්න විෂයන් ආවා. මෙතනින් ආර්ථික විද්‍යාව විද්‍යා ගොඩට ඇවිල්ලා, සමාජ විද්‍යාව ගොඩට ඇවිල්ලා අනිකුත් සමාජ විද්‍යාව වෙනසුත් වුණා. මොකද අපි කතා කරන්නේ භෞතික අවශ්‍යතා සපුරා ගන්න විදිය විතරයි. අපිට ආණ්ඩුව පත් කරගන්න ආකාරය වැදගත් නැහැ. එතකොට මේ කියන ආර්ථික විද්‍යාව ආයි කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවයි අනිත් එක නා සාර්වාර්ථික විද්‍යාවයි කියලා. රයිට් ඔයාලා අතේ ටියුට් එක තියෙනවා කියලා මම හිතනවා. රයිට් එතකොට මම ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙනවා. හරි ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාගණයට අයත් විෂයක් ලෙස සලකන්නේ ඇයි? ඔන්න කතන්දරේ. ලකුණු 4ට කඩා ගන්න ඕනේ. ලකුණු 4 නම් රයිට් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාගණයට අයත් විෂයක් ලෙස හඳුනාගන්නේ ඇයි? රයිට් ඒ කියන්නේ ප්‍රශ්න අහන්නේ ඔහොමනේ. එතකොට ඕකේ වරහන් ඇතුලේ දෙනවා. ලකුණු 4යි කියලා. රයිට් පේපර් එක සාමාන්‍යයෙන් 2 කෑලි 4 කෑලි 6 කෑලිනේ තියෙන්නේ. රයිට් මම පළවෙනි දවසේ ඉඳන් ඔයාලට කියා දෙන්නේ මේකේ කොහොමද ලකුණු කඩාගන්නේ. එකක් තමයි ආර්ථික විද්‍යාව හැඳින්වීමක් දෙන්න ඕනේ. ඒකට එකයි. ලකුණු 4. දැන් O level පන්තියේදී වගේ ඔයාලට කැමති දේවල් කරන්න බෑ මේකේ. කෙලිම පොයින්ට් ෆෝම් එකට ලියන්න ඕනේ. ඒතර ආර්ථික විද්‍යාව හැඳින්වනවා. මොකද්ද? හිඟ සම්පත් ටික දාලා පුද්ගලයාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යනකොට නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය කියන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවේ ලකුණයි. රයිට් මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාවේ. රයිට් ලකුණු 4 ආවේ කොහොමද? 1 ආර්ථික විද්‍යාව හැඳින්වීමක් දෙන්න ඕනේ. ලකුණු 4 එන විදිය. රයිට් ඊට පස්සේ දෙවෙනි කාරණාව කියන්න ඕනේ සමාජ විද්‍යාවක් කියන්නේ මොකක්ද? සමාජ විද්‍යාවක් කියලා කියන්නේ අපි දන්නවා පුද්ගල හැසිරීම අධ්‍යයනය කරනවා. ඒ වගේ තමයි විද්‍යාගාරයක් තුල සනාථ කළ නොහැක. ඒක තමයි සාධක
පාලනය කළ නොහැක. ඒවට තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? සමාජ විද්‍යාව. ඒතර ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව ගණයට අයත් විෂයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඒතර ඉලක ලකුණු කඩනවා. රයිට්? කෑල්ලෙන් කෑල්ල ලකුණු ටික කඩා ගන්න ඕනේ. රයිට්? කෑල්ලෙන් කෑල්ල ලකුණු ටික කඩා ගන්න ඕනේ. රයිට්? ඉලකට ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව ගණයට අයත් විෂයක් ලෙස හඳුන්වන්නේ මම කිව්වා අනිවාර්යයෙන්ම සමාජ විද්‍යාව වලින් මොකද කරන්නේ? පුද්ගල හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරයි. එතකොට ආර්ථික විද්‍යාවෙන් භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යනකොට නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය කියන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද පුතේ? ආර්ථික විද්‍යාව කියලා. ඒ ආර්ථික විද්‍යාව මෙතනටත් උන ලකුණක් ගත්ත හැකි. ආර්ථික විද්‍යාව අනිවාර්යයෙන්ම මොන විද්‍යාවද පුතේ? සමාජ විද්‍යාවක්. ඔන්න මම මේකේ නෝට් එක වලට දීලා තියෙනවා. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මෙතින් ආර්ථික විද්‍යාව යන්නේ අදහස් කරනුවේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කිරීමේදී නිෂ්පාදනීය හුවමාරුව පරිභෝජනය යන ශේෂ්ත්‍රයන්හි මිනිස් හැසිරීම විග්‍රහ කිරීමයි ඔය තියෙන ලකුණ. හරි. ඊට පස්සේ විද්‍යා විෂයන් ස්වභාවික විද්‍යාව සහ ඒ කියන්නේ ශුද්ධ විද්‍යාව සමාජ විද්‍යාව ලෙස දෙවදෑරුම් වේ. රයිට්? තොර අපිට ඕනනම් මෙතන තව ලකුණක් ගත්ත හැකි. රයිට්? මම කියන්නේ මෙතන ලකුණ දුන්නේ. රයිට්? එතකොට සමාජ විද්‍යාව ශුද්ධ විද්‍යාව කියලා දෙකක් තියෙනවනේ. ඒතර මේ සමාජ විද්‍යාවේ විශේෂත්වය තමයි මේ තියෙන්නේ. එයින් සමාජ විද්‍යාවන් යොමු ඇත්තේ සමාජයක ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම විවිධ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කිරීම වෙනුවෙන්ය. ආර්ථික විද්‍යාවද සමාජ විද්‍යාවකි. මක්නිසාදයක් ආර්ථික විද්‍යාව යොමු ඇත්තේ ආර්ථිකමය හේතුන් මත. මොකද අපි කිව්වා අපි කතා කරන්නේ ආර්ථික පරිසරය තුල. ආර්ථික පරිසරය තුල මිනිස් හැසිරීමයි අධ්‍යයනය කරන්නේ. ආර්ථික පරිසරය තුල මිනිස් හැසිරීම අධ්‍යයනය කරන්නේ. රයිට්? එතකොට අපි කියනවා ඔන්න ආර්ථික විද්‍යාවේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවකි. මක්නිසාදයක් ආර්ථික විද්‍යාව යොමු වී ඇත්තේ ආර්ථිකමය හේතුන් මත මිනිසුන් හැසිරෙන ආකාරය තාර්කිකව අධ්‍යයනය කිරීමට වේ. ආර්ථික විද්‍යාව වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේද මෙම හේතුව නිසා වෙනි. රයිට්? තේරුණාද ලකුණු හතර ගන්න විදිය? ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හඳුනාගන්නේ ඇයි? එක පොයින්ට් එකෙන් ලියන්න බෑ. ලකුණු කැඩෙනවා. ආර්ථික විද්‍යාව හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ විද්‍යා විෂයන් කොටස් දෙකකට තියෙනවා. මොකද පුතේ? සමාජ විද්‍යාව සහ ශුද්ධ විද්‍යාව. සමාජ විද්‍යාවක ලක්ෂණ හතරක් තියෙනවා. ලක්ෂණ තුනක් තියෙනවා. ඊට පස්සේ කියන්න ඕනේ ආර්ථික විද්‍යාව කියන්නේ පුද්ගලයන් ඒ කියන්නේ හිඟ සම්පත්තික දාලා භෞතික අවස්ථා සපුර ගන්නවා යනවා කියලා කිව්වේ. හිඟ සම්පත්තික දාලා භෞතික අවස්ථාවේ සපුර ගන්න තමයි යන්නේ. ඒතර මේ නිෂ්පාදනයේ වමාරුව පරිභෝජනික ශේෂ්ඨවල මිනිස් හැසිරීම නිසා අනිවාර්යයෙන්ම ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක්ම වේ. රයිට්? ඔන්න මගේ පළවෙනි ප්‍රශ්නේ මම ඔයාලට ටියුට් එකට දාලා තිබ්බා. ඒක මම ඔන්න කතා කරා. ඒකේ එකේ දෙක කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව අතර වෙනස. දැන් කතා කළා. ඔන්න මම ප්‍රශ්න විදියට තමයි මේ මුළු සිලබස් එකම කතා කරන්නේ. රයිට්? සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව අතර වෙනස. එතකොට චූටි දේවල් පොඩි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා සූක්ෂමයි. විශාල ආර්ථිකයක ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා මොකද්ද පුතේ? සාර්වයි. චූටි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් ඒක සූක්ෂමයි. ලොකු දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කිව්වේ සාර්වයි. ඒතර තනි පුද්ගලයෙකුගේ ඉල්ලුම සූක්ෂමයි. වෙළඳපොළ ඉල්ලුම සාර්වයි. ආයතනයක සැපයීම සූක්ෂමයි. වෙළඳපොළ සැපයීම සාර්වයි. හරි? ඒක තමයි අර මෙතන විශේෂත්වයක් තියෙනවා. එක පුද්ගලයෙකුගේ වුණාට එයාව දකින්නේ සාර්වාර්ථික විචල්‍යයක් විදියට. මොකද ඒක රටක් සම්බන්ධයෙන් ගණනය කරන නිසා. රයිට්? ඒ විශේෂ අවස්ථාවක් මේ තියෙන්නේ. ඒ විශේෂ අවස්ථාව මේ කතා කළේ. රයිට්? ඔන්න මගේ ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්නේ එකේ දෙක. සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව අතර වෙනස. සූක්ෂම ආර්ථික විද්‍යාව හා
සාර්වාර්ථික විද්‍යාව අතර වෙනස. ඔන්න කියනවා highlight කරගන්න ඕන නම් ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. ආර්ථික පද්ධතියක් තුල සිටින පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන හා රජය ගන්නා විවිධ රජය වැනි තීරණ ගන්නා විවිධ ඒකකයන්හි හැසිරීම විග්‍රහ කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. හිස්තැනක් දාලා තියෙන උතන ලියා ගන්න ඕන නම් උදාහරණ පාරිභෝගික ඉල්ලුම නිෂ්පාදන ආයතනයක සමතුලිතය සාධක මිල තීරණය වීම පාරිභෝගික ඉල්ලුම නිෂ්පාදන ආයතනයක සමතුලිතය ඒක සමතුලිතය පස්සේ ඉස්සරහට තේරෙයි. සාධක මිල තීරණය වීම මෙතන වරහන් ලියා ගන්න වැටුප් අනුපාතකයේ පොලි අනුපාතකයේ මේ අපි කතා කරන්නේ වැටුප් අනුපාතකයේ පොලි අනුපාතකයේ right ඊළඟ ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාවයි. highlight කරගන්න. ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාවයි. එතන උදාහරණ ගන්න ජාතික ආදායම, සේවා නියුක්තිය, පොදු මිල මට්ටම, විදේශ ගිණුම් හා විනිමය අනුපාතිකය. ඒක රතු පෑනෙම ලියාගත්තත් කමක් නැහැ. ජාතික ආදායම, සේවා නියුක්තිය, පොදු මිල මට්ටම, විදේශ ගිණුම් හා විනිමය අනුපාතිකය right මේ විශේෂ අවස්ථාවකත් උනන් තියෙනවා. ඒක පුද්දල ආදායම කියලා ගත්තත් ඒක සාර්වයි. බැරි වෙලා MCQ එකට ආවොත් ළමයට හිතෙන්න පුළුවන් ඒක පුද්දලනේ එකයිනේ. සූක්ෂම. හරි ගහපු ගමන් වැරදි. හරි right. එහෙනම් ඔන්න මම ටිකක් කතා කළා. අපි විෂයන් කඩාගත්තා. කලාවන් විද්‍යාවන් කියලා. ආපහු අපි විද්‍යාවන් කඩාගත්තා සමාජ විද්‍යාව, සුද්ධ විද්‍යාව කියලා. right ඊට පස්සේ සමාජ විද්‍යාව ගුණට අපි දාපු ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව. ඒවාගෙන් අපි කොහොමද වෙනස් වෙන්නේ කියලා කතා කළා. ආර්ථික විද්‍යාවේ පදනම මොකක්ද කියලා කතා කළා. හිඟකම කියන්නේ මොකක්ද කියලා කතා කළා. right ඒක හිඟකම ගැන ලොකුවට සාමාන්‍යයෙන් හිඟකම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ලකුණු 4කවත් ප්‍රශ්නයක් අහනවා. හිඟකම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ලකුණු 4කවත් ප්‍රශ්නයක් අහනවා. ඒක ලබන සතියේ වෙද්දී අපි ඒක සාකච්ඡා කරනවා අනිවාර්යෙන්ම. right ඊට පස්සේ මෙන්න මේක මතක තියාගන්න. මේක නම් මම මෙතනට මේ සිලබස් එක ඇතුලේ මේ කෑල්ල දාලා තියෙන එකට මම එච්චර එකඟතාවයක් නැහැ. මොකද මේක ටිකක් ආර්ථික විද්‍යාව දැනගත්ත ළමයෙක්ට තමයි මේක හොඳට දැනෙන්නේ. නිසා මේක ටිකක් අර මුලටම දාපු එක පිළිබඳ මට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. right ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ ಜಾති දෙකක් තියෙනවා. ප්‍රකාශ right ආර්ථික විද්‍යාව ප්‍රකාශ ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි යථානුරූපී ප්‍රකාශ. ඔන්න ටිකක් බරයි වගේ තේරෙන්නේ මොකද දන්නවද? මේක මේ හෙන අවුල් මෙතනට දාපු එක. මොකද ඔයාට තාම ආර්ථික විද්‍යාව ගැන මෙලොව හත්තිලව්වක් දන්නේ නැහැ නේ ඔයා. right එකපාරට දානවා මේ යථානුරූපී අභ්‍යන්තරූපී ප්‍රකාශ. ඒක ඉතින් පොඩ්ඩක් අමාරුවෙන් අහගන්න. මම එකපාරක් ෆිසිකල් ක්ලාස් එකේදී ඔය වැඩේ කරගෙන යනකොට එකෙක් හිටියා හරියටම යථානුරූපී ප්‍රකාශ අභ්‍යන්තරූපී ප්‍රකාශ හරියට වෙන් කරගන්නවා. මං එයා කොහොමද පුතේ උඹ මේක කරේ කියලා. right මිනිහා මාත් එක්ක කතා කරලා කියනවා සර් මට තේරෙන්නේ නැති ඒවා තියෙන්නේ. ඒවා යථානුරූපී වෙන්න ඇති කියලා මට හිතෙනවලු. හරි ඒක නිසාලු මේ ඒක හරි ගස්සගත්තා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේක දාලා තියෙන එක. right මොකද චුට්ටක් ඉස්සරහට යද්දී වට වැඩේ තේරෙයි. අභිමතානුරූපී ප්‍රකාශ. right මෙව්ව පුතා මතක තියාගන්න විෂය බද්ධ වේ. දැන් හත්ලාමයි නේ පුතේ විෂය බද්ධ වේ කියන්නේ තාම පුතේ ඔබ විෂය දන්නව දාපු ගමන් ඒ ගියාත්මේ අවසාන හරිය ඉගෙන ගත්තද විෂය නෑනේ විෂය බද්ධයිලු. හරි දැන් ආර්ථික විද්‍යාවේ ප්‍රකාශයක් කියනවා ආර්ථික විද්‍යාව තුළ මුදල් ප්‍රාග්ධනයක් නොසලකේ.
ඒක යථානුරූපී ප්‍රකාශයක්. දැන් පුතේ ඔබ දන්නවද මේක යථා මේ විෂය ඇතුලේ මෙහෙම මුදල් ප්‍රාග්ධනයක් විදිහට සලකන්නේ නැහැ කියලා පුතේ ඔබ දන්නවද? නෑනේ. ඔබ තාම කියා දීලා නෑනේ මෙලෝදියක්. ඒතර මේක ටිකක් මම කැමති ටිකක් සිලබස් එකේ අවසාන හරිය තියෙන්න ඕන එකක් තමයි මේ මුල තියෙන්නේ. රයිට් සිලබස් එකේ අවසාන හරිය තියෙන්න ඕන. මොකද ළමයාට කියන යථානුරූපී ප්‍රකාශය විෂයබද්ධයිලු. දැන් ආපු ගමන් ඌ කොහෙද විෂය දන්නේ? රයිට් ආර්ථික විද්‍යාව තුළ මුදල් ප්‍රාග්ධනයක් නොසලකේ. ආර්ථික විද්‍යාව තුළ මුදල් ප්‍රාග්ධනයක් නොසලකේ. දැන් ඔයා දන්නවද පුතේ ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනයක්ද නැද්ද කියලාවත්? එහෙනම් මේක ටිකක් අවසානයේදී යන්න ඕන තැනක්. නමුත් මුලට තියෙන හින්දා මටත් නොකර ඉන්න බෑ. ඉතින් මම ඔයාලට යන්තම් හීනියට වැඩේ කොට දාලා දෙන්නම් මේ කොහොමද යන්නේ කියලා. විෂයබද්ධයි. මේවා හරි හෝ වැරදි විය හැක. රයිට් ඒ වගේම තමයි පරීක්ෂාවට භාජනය කළ හැක. යථානුරූපී ප්‍රකාශ පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. රයිට් අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ ආත්මගත ඌ ඒවා වේ. ඒව නම් තේරෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට හිතනවා තාත්තා මට පොකට් මනි දවසට 500ක් දෙන්න ඕනේ. රයිට් තාත්තා යපුම් දීමනා ලෙස මට 500ක් දෙන්න ඕනේ. ඒක අභිමතානුරූපී. ඒ කියන්නේ ඔයාට හිතන දෙන්නේ. පාරට තාර දැමීම රජයේ වගකීම වේ. මේ අභිමතානුරූපී ප්‍රකාශ ගොඩක් වෙලාවට ඔයාට එළියෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ රජයේ ගත්තහම විපක්ෂේ කොයි විපක්ෂේ වුණත් හැම වෙලාවෙම කියන්නේ අරකට ප්‍රතිවිරුද්ධ දෙන්නේ. ඒතර ඒවා අභිමතානුරූපී. ඒවා කිසිසේත්ම පරීක්ෂාවට භාජනය කරන්න බෑ. එතකොට මේවා ආත්මගතයි. ඒ වගේ තමයි පරීක්ෂාවට භාජනය කළ නොහැක. පරීක්ෂාවට භාජනය කරන්න බෑ. ඒ වගේ තමයි අනිත් පැත්තෙන් ගත්තොත් යථානුරූපී සාක්ෂි මත බිහි වේ. අනිවාර්යෙන්ම අභිමතානුරූපී ප්‍රකාශය බිහි වෙන්නේ මොකක් මතද පුතේ? යථානුරූපී සාක්ෂියක් මත. යථානුරූපී මොකද්ද පුතේ? සාක්ෂියක් මත. රයිට්. එතකොට මම මේකේ තව චූට්ටක් ඔයාලට කියා දෙන්න. ඒකයි මම මෙතන මම කැමති නෑ කියලා. ආර්ථික න්‍යාය ඇවිල්ලා යථානුරූපී. ආර්ථික ප්‍රතිපත්ති අපි දකින්නේ මොකක් විදිහට පුතේ? අභිමතානුරූපී විදියට. ආර්ථික ප්‍රතිපත්ති දකින්නේ මොකක් විදිහට පුතේ? අභිමතානුරූපී ප්‍රකාශ විදියට. රයිට්. එතකොට ආර්ථික විද්‍යාවේ ප්‍රකාශන දෙකක් තියෙනවා. එකක් තමයි යථානුරූපී ප්‍රකාශ, අනිත් එක්කෙනා අභිමතානුරූපී ප්‍රකාශ කියලා. රයිට්. මේකේ අපි ගත්තොත් මම මේකට නිර්වචනය පොඩ්ඩක් ලියන්නම් දැනට. කුමක් ඌයේද ඒක තමයි කුමක් වනු ඇතිද යන ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුර හා යොමු වූ ප්‍රකාශ තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? යථානුරූපී ප්‍රකාශ කියලා. මේකෙදි කුමක් වනු ඇතිද යන ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර හා යොමු වූ ප්‍රකාශ අපි දකින්නේ මොකද්ද පුතේ? අභිමතානුරූපී ප්‍රකාශ කියලා. එහෙනම් මම ආපහු මුලට චූට්ටක් යන්නම් ආයි. ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ කොටස් දෙකයි. එකක් තමයි යථානුරූපී ප්‍රකාශ, අනිත් එක නම මොකද්ද පුතේ? අභිමතානුරූපී ප්‍රකාශ කියලා. රයිට්? ඒතර කුමක්ද? කුමක් ඌයේද? කුමක් වනු ඇතිද? රයිට්? ඒ වගේ ප්‍රකාශ වලට අපි කියන්නේ යථානුරූපී. ඒවා විශේෂයෙන් මතක තියාගන්න ලක්ෂණ ටික. එයාගේ ලක්ෂණ ටික මතක තියාගන්න. මෙයා විෂයබද්ධයි. හරි හෝ වැරදි වෙන්න පුළුවන්. කැම්පස් එකේ යන මේක හරි කියලා තමයි උගන්වන්නේ. යපුරේදී හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. මෙයා ගත්තොත් ආත්මගතයි. පුද්ගලයෝ දකින්න කැමති දේවල්. ආත්මගතයි. ඒක තමයි පරීක්ෂාවට භාජනය කළ නොහැක. ඒ වගේ තමයි යථානුරූපී සාක්ෂි මත බිහි වේ. ඒ කියන්නේ මෙහෙම මම පිටුවක් කරන් පෙන්නන්නම්කො මේක. රයිට්? ඒ කියන්නේ ආයෝජනය
හරි අහගෙන ඉන්න ආයෝජනය තීරණය වෙන්නේ පොලිය මතනේ. අපි ආයෝජනය කියන දේ තීරණය වෙන්නේ මොකක් මතද පුතේ? පොලිය මත. ඒ කියන්නේ I ෆන්ක්ෂන් වෙනවා පොලිය සිම්පල් I මත. එතකොට පොලිය කිව්වහම ඒක තැම්පතු පොලිය වෙන්නත් පුළුවන්. අපේ සේවින් account එකට දෙන පොලිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ණය පොලිය වෙන්නත් පුළුවන්. right? තැම්පතු පොලිය වෙන්නත් පුළුවන් මොකද්ද පුතේ? ණය පොලිය වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ අපේ තැම්පතු පොලිය වැඩි වෙනකොට අපි කිසිසේත්ම අපි ආයෝජනය කරන්නේ නැහැ. ආයෝජනය කියන්නේ මේ තැම්පතුවේ ගිහින් දාන එක නෙමෙයි. right? මෙන්න මේක හරියට හඳුනා ගන්න. ඉතුරුම කියන්නේ එකක්. ආයෝජනය කියන්නේ එකක්. ප්‍රාග්ධනය කියන්නේ තව එකක්. ඉතුරුම කියන්නේ තාත්තා ගාව ලක්ෂ 20ක් තාත්තා එක ලිබ් එකේ හංගලා තියෙනවා. බැංකුවේ දාලා තියෙනවා. ඒකට අපි කියනවා ඉතුරුම. ඒ ඉතුරුම් ටික ප්‍රාග්ධනවත්කම් මිලදී ගන්න යොදව ගන්නවා නම් ඒ ඉතුරුම් ටික ප්‍රාග්ධනවත්කම් මිලදී ගන්න යෙදවීම තමයි අපි කියන්නේ ආයෝජනය. එතකොට මං කිය තාත්තා ගාව ලක්ෂ 20ක් තියෙනවා. තාත්තා එක ලිබ් එකේ හංගලා තියෙනවා. තාත්තා ඒක ට්‍රැක්ටරයක් මිලදී ගන්න යොදවනවා. ඒකට අපි කියන්නේ ආයෝජනය. right? ට්‍රැක්ටරය කියන්නේ එතකොට ප්‍රාග්ධනය. ට්‍රැක්ටරය කියන්නේ මොකද්ද පුතේ? ප්‍රාග්ධනය. එතකොට ප්‍රාග්ධනය කියන්නේ ආයෝජනයේ ප්‍රතිඵලය. ඉතුරුම කියන්නේ ආයෝජනයේ මූලාශ්‍රයනේ. දැන් තැම්පතු පොලිය වැඩි වෙනකොට මේ තැම්පතු පොලිය වැඩි වෙනකොට පුතා ඔයා සේවින් account එකේ සල්ලි ගලවන්නේ නැහනේ. සේවින් account එකේ සල්ලි ගලවන්නේ නැහැ. පැහැදිලිද කියපුවද? සේවින් account එකේ සල්ලි ගලවන්නේ නැහැ. එතකොට ඔයාගේ අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? ආයෝජනය අඩු වෙනවා. ආයෝජනය මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද? එතකොට ආයෝජනය වැඩි කරන්න නම් පොලිය අඩු කරන්න ඕනනේ. ආයෝජනය වැඩි කරන්න මොකද කරන්න පුතේ? පොලිය අඩු කරන්න ඕනේ. එතකොට ඔය කියන විදියට right මෙහෙම ලිව්වොත් පොලිය අඩු කළ විට ආයෝජනය වැඩි වන බැවින් රජය පොලි අනුපාත අඩු කළ යුතුය. දැන් මිනිස්සු කෑ ගහනවනේ. මොකද්ද? පොලි අනුපාතය අඩු කළ යුතුය. right? දැන් අපි හිතමුකෝ ආච්චි කෙනෙක් ඉන්නවා ජ්‍යෙෂ්ඨ පුරවැසිගේ ගිණුමට පට්ට එක මේ රේට් එකක් ගෙවනවා. දැන් ආච්චි කෑ ගහනවා නේද පුතේ? තැම්පතු පොලිය වැඩි කරන්න ඕනේ කියලා. එතකොට ඔයා රටේ වර්ධනය දැන් ඔයා ආයෝජනය කරන්න කැමති කෙනෙක් නම් ඔයා හිතන්නේ ණය පොලිය අඩු වුණොත් තමයි ආයෝජනය වැඩි වෙන්නේ. තැම්පතු පොලිය ණය පොලිය අඩු වුණත් ආයෝජනය වැඩි වෙනවා. තැම්පතු පොලිය අඩු වුණත් ආයෝජනය වැඩි වෙනවා. ඒ වගේ තමයි ණය පොලිය වැඩි වුණත් ආයෝජනය අඩු වෙනවා. තැම්පතු පොලිය වැඩි වුණත් ආයෝජනය වැඩි වෙනවා. එතකොට අපිට අන්න මේ මිනිස්සු කෑ ගහනවා right පොලිය අඩු කරන්න ඕනේ. තව යෝන් කෑ ගහනවා පොලිය වැඩි කරන්න ඕනේ. හරි? එතකොට රටේ වර්ධනයට කැමති එක කියන්නේ පොලිය අඩු කරන්න. ඇයි ඒ? පොලිය අඩු කරාම තමයි මිනිස්සු ණය අරගෙන ආයෝජනය කරලා රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙන්නේ. හැබැයි අපිට පේනවා මේ ගත්තොත් හරි ආර්ථික වර්ධනයයි රටක වර්ධනයයි ආර්ථික ස්ථායීතාවයයි එකට ගොඩනගන්න බෑ. හරි මම මේ කියන දේ තේරුම් ගන්නකො. රටක් දියුණු වෙනකොට රටේ මිල මට්ටම අනිවාර්යෙන් වැඩි වෙනවා. දැන් මෙහෙම හිතන්න. right ආණ්ඩුව කියන්නේ මොකද? රටේ වර්ධනය වැඩි වෙන්න ඕන. ආණ්ඩුව කියන්නේ මොකද්ද? රටේ ආර්ථික වර්ධනය මිනිස්සුත් කැමති එහෙමනේ. රටේ ආර්ථික වර්ධනය වැඩි වෙන්න ඕනේ. හරි? රටේ ආර්ථික වර්ධනය වැඩි වෙන්න ඕනේ. ඒතර ආර්ථික වර්ධනය වැඩි වෙන්න නම් මොකද වෙන්නේ? ආයෝජනය වැඩි වෙන්න ඕනේ. ඒකට පොලිය අඩු කරන්න ඕනේ. ඒකට පොලිය මොකද කරන්න පුතේ? අඩු කරන්න ඕනේනේ.
ආයෝජනය ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ආර්ථික වර්ධනය වැඩි කරන්න නම් රටේ ආයෝජනය වැඩි කරන්න ඕන. ආයෝජනය වැඩි කරන්න නම් හරි ආයෝජනය වැඩි කරන්න නම් තැම්පතු පොලියත් වැඩි කරන්න අඩු කරන්න ඕනේ. ණය පොලියත් අඩු කරන්න ඕනේ. දැන් අඩු මිලට ණය දෙනකොට මිනිස්සුන්ට මන්න පාරක් හරි කමන්නේ නැහැ නිකන් අඩු මිලට ලැබෙනවා නම්. එතකොට ඌ මොකද කරන්නේ? වැඩියෙන් ණය ගන්නවා. වැඩියෙන් ණය ගත්තාම උගේ පරිභෝජනයට පවා ණය ගන්නවා. පරිභෝජනයට පවා ණය ගන්නවා. එතකොට ඒකත් එක්ක ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක, ඒ කියන්නේ සමාහාර ඉල්ලුම් වැඩි වෙලා ඉල්ලුම් වැඩි වෙනකොට හරි රයිට් බලන්න රයිට් රටේ ඉල්ලුම් වැඩි වෙනකොට හරි ඔය බලන්නකෝ ඉල්ලුම වැඩි වෙනකොට නිකන් මේ ඉල්ලුම් වැඩි වෙනකොට මිල මට්ටම වැඩි වෙනවනේ. ඉල්ලුම් වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතේ? මිල මට්ටම වැඩි වෙනවා. හරි ඉල්ලුම් වැඩි වෙනවා. දැන් ඇත්ත කතාවක්නේ. භාණ්ඩවල ඉල්ලුම් වැඩි වෙනකොට මිල මට්ටම වැඩි වෙනවනේ. දැන් හරි මං කිව්වේ පොලිය අඩු කළාම එකෙක් කැමති ආර්ථික වර්ධනය වේගවත් වෙන්න. හැබැයි අපිට පේනවා පොලිය අඩු කළාම පරිභෝජනයේ වගේ දේවල් වැඩි වෙලා මිල මට්ටම වැඩි වෙන්න පුළුවන්. දැන් ආණ්ඩුව ඉන්න එක මේක කියනකොට විපක්ෂ ඉන්න එක මේක කියනවා. අන්න අභිමත ආණ්ඩුවේ ප්‍රකාශය. ආණ්ඩුව ඉන්න එක කියනවා රයිට්. හරි ආණ්ඩුව ඉන්න එක කියනවා ආර්ථික වර්ධනය වේගවත් කරන්න ඕනේ. රයිට් ආර්ථික වර්ධනය වේගවත් කරන්න යනකොට අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථායීතාවත් එක්ක ගැටෙනවා. ආර්ථික ස්ථායීතාවත් එක්ක ගැටෙනවා. එතකොට ගැටීමකදී අර අපිට එතකොට අපි ඒකයි කිව්වේ අභිමතානුරූපී ප්‍රකාශ කිසිසේත්ම පරීක්ෂාවට භාජනය කරන්න බෑ. රයිට් පරීක්ෂාවට භාජනය කරන්න බෑ මේ. පරීක්ෂාවට භාජනය කරන්න බෑ. ඒක මොකද පුද්ගලයාගේ දර්ශනීය මත තීරණය වෙන දෙයක් නේ. එතකොට කෙනෙක් කිව්වාම පොලි අඩු කරන්න ඕනේ. තව එකෙක් කෙනා පොලි වැඩි කරන්න ඕනේ. එතකොට අන්න අභිමතානුරූපී ප්‍රකාශයේ බිහි වෙන්නේ යථානුරූපී සාක්ෂිය මත. අභිමතානුරූපී ප්‍රකාශයේ බිහි වෙන්නේ මොකද්ද පුතේ? යථානුරූපී සාක්ෂිය මතමයි. එතකොට ඒවා කිසිසේත්ම පරීක්ෂාවට භාජනය කරන්න බෑ. දැන් ඔයා හිතනවා දවසට ඔයාට පොකට් මනි 500ක් දෙන්න ඕනේ. අයියා හිතනවා 200ක් දුන්නාම ඇති. ඒක ආත්මගතයි. ඒක පුද්ගලයාත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඒතර අනිවාර්යෙන්ම අභිමතානුරූපී ආත්මගතයි. පරීක්ෂාවට භාජනය කරන්න බෑ. ඒ වගේ තමයි යථානුරූපී සාක්ෂි මත බිහි වේ. යථානුරූපී සාක්ෂි මත බිහි වේ. රයිට් යථානුරූපී ප්‍රකාශ විශේෂබද්ධයි. රයිට් විශේෂබද්ධයි. ඒ කියන්නේ ඉල්ලුම් වැඩි වුණාම පොදු මිල මට්ටම ඉහළයි. මිල මට්ටම ඉහළයි. ඒතකොට අන්න ඒක විශේෂබද්ධයි. හරි විශේෂබද්ධ කාරණා තියෙනවා නම් අපි ඒකට කියන්නේ යථානුරූපී ප්‍රකාශ. මේ මිල වැඩි වෙනකොට ඉල්ලුම වැඩි අඩු වෙනවා. මේක ආර්ථික න්‍යායක්. මේකට කියන්නේ ඉල්ලුම් නීතිය කියලා. අන්න ඒවා අපි දකින්නේ මොකද්ද පුතේ? යථානුරූපී ප්‍රකාශ විදියට. එතකොට යථානුරූපී ප්‍රකාශ කියන්නේ එකක්. අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ එකක්. රයිට්? එහෙනම් මම ආපහු රිපීට් එකක් ගන්නවා මුලින් ඉඳන්. විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි විද්‍යාවන් සහ කලාවන්. විද්‍යාවන් සහ මොකද්ද පුතේ? කලාවන්. විද්‍යාවන් සහ කලාවන්. හරි? විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි විද්‍යාවන් සහ කලාවන්. කෙලින්ම දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියනවා නම් අපි එකට කිව්වේ කලාවක්. විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕන විෂයක් තියෙනවා නම් අපි එකට කිව්වේ විද්‍යාවක්. විද්‍යාවන් කොටස් දෙකයි. එකක් සමාජ විද්‍යාවන් සහ අනිත් එක්කෙනා ශුද්ධ විද්‍යාවන්. එතකොට අනිවාර්යෙන්ම ශුද්ධ විද්‍යාවන් සහ සමාජ විද්‍යාවන්. එතකොට අනිවාර්යෙන්ම ඔය කියන විදිහට සමාජ විද්‍යාවක් කියන්නේ විද්‍යාගාරයක සනාථ කරන්න බැරි, සාධක පාලනය කරන්න බැරි, පුද්ගල හැසිරීම් අධ්‍යයනය කරන විෂයක් තියෙනවා නම් අපි එකට කියමු මොකද්ද පුතේ? සමාජ විද්‍යාවක්. විද්‍යාගාරයක සනාථ කරන්න පුළුවන්, සාධක පාලනය කරන්න පුළුවන් විෂයක් තියෙනවා නම් අපි එකට කියමු මොකද්ද පුතේ? ශුද්ධ විද්‍යාවක්. එතකොට මේ සමාජ විද්‍යාවන් ඇතුළට එනවා අපි කිව්වා ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, මානව විද්‍යාව. ඒ ඔක්කොම අපි කිව්වේ මොකද්ද පුතේ? ඒ ඔක්කොම අපි කිව්වේ සමාජ විද්‍යාව. එතකොට ආර්ථික විද්‍යාවත් මොන විද්‍යාවක්ද? සමාජ විද්‍යාවක්මයි. ආර්ථික විද්‍යාවත් අනිවාර්යයෙන් මොන විද්‍යාවක්ද පුතේ? සමාජ විද්‍යාවක්මයි. මොකද අපිට පේනවා පරීක්ෂණාගාරයක් අතර සනාථ කරන්න බෑ,
සාධක පාලනය කරන්න බෑ. පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන නිසා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක්. අනිකුත් සමාජ විද්‍යාව වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව රැජින වෙන්නේ මොන හේතුව නිසාද? එයා ඇවිල්ලා කතා කරන්නේ හිඟ සම්පත්තික දාලා භෞතික අවස්ථා ටික සපුර ගන්න විදිය විතරයි. ඒ කියන්නේ ආර්ථික පරිසරය තුල මිනිස් හැසිරීම විතරයි අධ්‍යයනය කරන්නේ. එයාට දේශපාලන පරිසරය කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ආර්ථික විද්‍යාව ආයි කොටස් දෙකකට බෙදුවා. ආර්ථික විද්‍යාව ආයි කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි මොකද්ද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි. චූටි දේවල් ගැන අධ්‍යයනය කරනවා නම් අපි එකට කිව්වේ සූක්ෂම ආර්ථික විද්‍යාව. විශාල විචලයන් ගැන අධ්‍යයනය කරනවා නම් අපි එකට කිව්වේ සාර්වාර්ථික විද්‍යාව. තනි පුද්ගලයෙකුගේ ඉල්ලුම සූක්ෂමයි. වෙළඳ පොළ ඉල්ලුම සාර්වයි. තනි ආයතනයක සැපයීම සූක්ෂමයි. වෙළඳ පොළ සැපයීම සාර්වයි. ජාතික නිෂ්පාත්‍ය සේවා නියුක්තිය මිල මට්ටම් වගේ දේවල් අපි දකින්නේ සාර්වයි. හැබැයි මිල මට්ටම සාර වුණාට පාංගිඩියක මිල සූක්ෂමයි. හරි, ඒ වගේ විශේෂ අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමට කතා කළා ආර්ථික විද්‍යාවේ ප්‍රකාශන. ආර්ථික විද්‍යාවේ ප්‍රකාශන මොකද්ද? යථානුරූපී ප්‍රකාශ හා මොකද්ද පුතේ? අභිමතානුරූපී ප්‍රකාශ කියලා. එතකොට කුමක්ද, කුමක් වූයේද, කුමක් වනු ඇතිද කියන ප්‍රශ්නවලට දෙන උත්තර හා සම්බන්ධ ප්‍රකාශ තමයි අපි කියන්නේ යථානුරූපී ප්‍රකාශ. ඒවා අනිවාර්යයෙන්ම විෂයබද්ධයි. හරි හෝ වැරදි වෙන්න පුළුවන්. පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. මොකද උනේ කියලා හොයන්න පුළුවන්. අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ කුමක් වනු ඇතිද, කුමක් වනු ඇතිද ඉස්සරහා කුමක් වනු ඇතිද කියන ප්‍රශ්නෙට දෙන උත්තරයක් නම් අපි එකට කියන්නේ මොකද්ද පුතේ? අභිමතානුරූපී ප්‍රකාශ. ඒවා ආත්මගතයි, පරීක්ෂාවට භාජනය කළ නොහැක, යථානුරූපී සාක්ෂි මත බිහිවේ. ඒ වගේම මම කිව්වා ආර්ථික ප්‍රතිපත්තිය ඇවිල්ලා අභිමතානුරූපී, ආර්ථික න්‍යාය ඇවිල්ලා යථානුරූපී. රයිට්? ඔන්ලයින් පන්තියකට ආවත් කයිවාරු කෙලකෙල ඉන්නේ නැතුව, රයිට්, පම්පෝරි ගහන්න නැතුව උගන්ලා දැම්ම නම් ඉවරයි. රයිට්? ඒතකොට හරිය ලේසියෙන් ඔයාට විෂය කාරණාව හඳුනා ගන්න පුළුවන්. ඒතකොට මම මේ චූටි කාලයක් ඇතුලේ මට ලොකු අවබෝධයක් දුන්නා. ඒතකොට හිඟකම කියන්නේ මොකද්ද? ආර්ථික විෂයන් කොහොමද බෙදුනේ? ආයි විද්‍යා විෂයන් කොහොමද බෙදුනේ? ආර්ථික විද්‍යාව ආවේ විද්‍යාවගුණෙන් සමාජ විද්‍යාවකට. අනිකුත් සමාජයෙන් කොහොමද වෙනස් වුනේ? ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදුවා. සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව කියලා. චූටි දේවල් නම් ඒක සූක්ෂමයි, විශාල දේවල් නම් ඒකට අපි කියන්නේ සාර්වයි. ඊට පස්සේ මම අර අකමැති වුණාට මෙතනදී උගන්වන්න. මොකද ඔයා තාම විෂය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා. නමුත් අපේ විෂය නිර්දේශය ඇතුලේ මෙයාව ගොඩ දාලා තියෙනවා මෙතනට. එතකොට යථානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ විෂයබද්ධ කාරණාවක්, පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන් කාරණාවක්. ඒ කියන්නේ හරි හෝ වැරදි බව පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශ කිසිසේත්ම පරීක්ෂාවට භාජනය කරන්න බෑ. පුද්ගලයෝ දකින්න කැමති දේවල් තමයි අපි කියන්නේ අභිමතානුරූපී ප්‍රකාශ. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම අභිමතානුරූපී ප්‍රකාශ බිහි වෙන්නේ මොක මතද? යථානුරූපී සාක්ෂිය මත. මිනිස්සු මොනවා හරි දෙයක් කියනවා නම් ඒ කියන්නේ විෂයබද්ධ කාරණාවත් එක්ක. තාත්තගෙන් පොකට් මනි වලට 500ක් ඉල්ලලා 800ක් ඉල්ලන්නේ ඊළඟ සතියේ ඉඳන්. මොකද රටේ මිල මට්ටම් වැඩි වෙනවා. මිල මට්ටම් වැඩි වෙනකොට මිනිස්යාගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට අන්න විෂයබද්ධ කාරණාව නිසා ඔයා තාත්තගෙන් පොකට් මනි ටිකක් වැඩිපුර ඉල්ලන්න පටන් ගන්නවා. ඔන්න කතන්දරේ. රයිට්? එන්න ටියුට් එකට සෑම යථානුරූපී ප්‍රකාශයක්ම සත්‍ය වේ. මෙම ප්‍රකාශයත් එක්ක ඔබ එකඟ වෙනවද කියලා අහනවා. ලකුණු 4 කඩන්න. සෑම යථානුරූපී ප්‍රකාශයක්ම සත්‍ය වේ. මෙම ප්‍රකාශයත් එක්ක ඔය එකඟද කියලා අහනවා. එතකොට අනිවාර්යයෙන්ම එකඟද නැද්ද කියලා ලියන්න ඕනේ. රයිට්? එකඟද නැද්ද කියලා ලියන්න ඕනේ. ඒ වගේ තමයි එතනට ලකුණක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේ තමයි යථානුරූපී ප්‍රකාශය ඔයා පහදන්න ඕනේ. අභිමතානුරූපී ප්‍රකාශයත් ඔකත් එක්ක පැහැදුවට කමක් නැහැ. රයිට්? ඒතර කොහොමදවත් අපි දන්නවා යථානුරූපී ප්‍රකාශය සෑම යථානුරූපී ප්‍රකාශයක්ම සත්‍ය වේ කියලා කියන්න බෑ. සත්‍යේවත් තියෙනවා. ඒ වගේ තමයි මොකද්ද පුතේ? හරි හෝ වැරදිනේ. හරි හෝ වැරදි සත්‍යේවත් තියෙනවා, අසත්‍යේවත් තියෙනවා. එහෙනම් ටියුට් එකට දාගන්න. එකඟ විය නොහැක. එකඟ විය නොහැක. හරි, අන්න කියනවා යථානුරූපී ප්‍රකාශය anu යම් දෙයක දැනට පවතින ස්වභාවයක්, කලින් පැවති තත්වයක්, ඉදිරියට ඇතිවන තත්ත්වයක් පිළිබඳව කෙරෙන ප්‍රකාශයි.
කුමක්ද අර අපි ලියලා දෙන කුමක්ද කුමක් ඌයේද කුමක් වනු ඇතිද ඉරක් ගහන්න ඒකට කුමක්ද කුමක් ඌයේද කුමක් වනු ඇතිද යන ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරක් මගින් දැක්වෙන්නේ යථාරූපී ප්‍රකාශයකි right printing mistake එකක් එහෙම තිබ්බොත් හදාගන්න ඈ එහෙම තියෙන විදියක් නැහැ ඡේදකින් මේවා ඊට පස්සේ ඡේදකින් තියෙනවා මේවා දැඩි ලෙස විෂයබද්ධ වූ ඉරක් ගන්න විෂයබද්ධ වූ ප්‍රකාශන වන අතර පුද්ගල විනිශ්චය මත තීරණය නොවන විද්‍යාත්මක පැහැදිලි කිරීම මේ තියෙන්නේ විෂයබද්ධයි කිසියම් විචලයන් කිහිපයක් අතර සම්බන්ධතාව දැක්වීමට හෝ කිසියම් සිද්ධියක් පැහැදිලි කිරීමට මෙම ප්‍රකාශය යොදා ගැනේ right යටින් ගන්න ඡේදයක් දීලා ඇති හිස් දෙනක් සෑම යථානුරූප ලියා ගන්න සෑම යථානුරූපී ප්‍රකාශයක්ම සෑම යථානුරූපී ප්‍රකාශයක්ම සත්‍යයයි කිව නොහැක සෑම යථානුරූපී ප්‍රකාශයක්ම සත්‍යයයි කිව නොහැක අසත්‍ය අසත්‍ය යථානුරූපී ප්‍රකාශද පැවතිය හැක එහෙත් යථානුරූපී ප්‍රකාශනවල ඇති සුවිශේෂී ලක්ෂණය වනුයේ එම ප්‍රකාශන සත්‍යද එම ප්‍රකාශය සත්‍යක්ද අසත්‍යක්ද යන්න සත්‍යක්ද අසත්‍යක්ද යන්න සාක්ෂි මගින් තහවුරු කරගත හැකි වීමයි දරුවනේ මං හිතන්නේ ඔයාගාව ටියුට් එක ඇති මොකද ටියුට් එක අපේ ලින්ක් එකත් එක්ක අපි කලින් දාලා තිබ්බා ටියුට් එක පොඩ්ඩක් ඔයාගාව නැත්තම් ටියුට් එක පොඩ්ඩක් හදාගන්න ලබන සතියේදී අනිවාර්යයෙන් නැත්තම් මේ වැඩේ කරගන්න බෑ right ඔයගොල්ලන් PDF එකක් දාලා හදලා ඇති ඒක right ඒක තියෙන ළමයින්ට තමයි මේ කරන්නේ හරි හැම ළමයෙක්ම උනන්දුවෙන් මේ වැඩේ කරන්න ඕනේ මොකද කැපවීම අවශ්‍යමයි right දැන් හිතුවනම් ටියුට් එක නැතුණට කමන්නේ කියලා අදට කමක් නැහැ හැබැයි ඔයාලට ඉහළ ප්‍රතිඵලයකට යන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම ටියුට් එක ඕනේ මොකද අපිට ෆිසිකල් පන්ති එක වගේ අර මේ ඔක්කොම ලියන්න දෙන්න බෑනේ මේ ටියුට් එක එක්ක යනකොට ඔයාගේ කාලය බොහොම ඉතිරි වෙනවා ඔයාලට පේනවා මම ඔයාගේ කාලය කාබාසිනියා කරන්නේ හැම වෙලාවකම ඔයත් එක්ක වැඩක් කරන්න බලන්නේ හරි ඒ නිසා මේ වැඩේ හරියට බලා ගන්න right සුවිශේෂී ලක්ෂණයක් වුණේ එම ප්‍රකාශය සත්‍යක්ද අසත්‍යක්ද යන්න සාක්ෂි මගින් තහවුරු කරගත හැකි වීමයි ඉරක් ගහන්න සත්‍යක්ද අසත්‍යක්ද යන්න සාක්ෂි මගින් තහවුරු කරගත හැකි වීමයි right එකේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න දැන් මේ කියා දුන්නේ ඒවත් එක්ක මම ප්‍රශ්න වලින් කරන්නේ එතකොට ඔයාට ආපහු එක කන්වර්ට් කරන්න දෙයක් නැහැ කෙලින්ම ප්‍රශ්නෙත් එක්ක ප්‍රශ්නේ උත්තරේ වගේ යනකොට ඔයාට මේ වැඩේ බොහොම පහසුවෙන් සරලව යන්න පුළුවන් right නැත්නම් ඔයාම නෝට් එකක් හදාගෙන උත්තරේ ලියන්න එපා right ඒක නිසා මම මේ ඔයාට මේ කැටලොග් එකක් දීලා තියෙන්නේ ඒ කැටලොග් එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න සියල්ලක්ම මමත් එක්ක ආවරණය කරනවා right කැටලොග් එක දීලා තියෙන්නේ කන්ටෙන්ට් එක දාලා තියෙන්නේ ඒතර ඔයාට මේ වැඩෙත් එක්ක හරි ලේසියෙන් සට ගාලා යන්න පුළුවන් right බලමු හතරවෙනි ප්‍රශ්නේ ඇතැම් අභිමතානුරූපී ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ සමග බැඳී පවතින බව නිදසුනක් මගින් පැහැදිලි කරන අන්න ඒ වගේ වෙලාවට නිදසුන ඕනෙමයි ඒ වගේ වෙලාවට අනිවාර්යෙන්ම නිදසුන ඕනෙමයි හරි නිදසුන ඕනෙමයි මම ඒක නිදසුනක් කළා ඔයත් එක්ක
හරි නිදසුන ඕනෙමයි මේ තියෙන නිදසුන නිදසුනක් මගින් පැහැදිලි කරන්න කිව්වොත් නිදසුන ඕනෙමයි නිදසුන නැත්නම් වර ලකුණු හම්බෙන්නේ නැහැ ඒ වගේ තැන් තියෙනවා නිදසුනක් මගින් පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා මෙන්න මේක තමයි නිදසුන එතනදී ඔය අනිවාර්ය ලකුණු කඩා ගන්නකොට අභිමතානුරූප ප්‍රකාශය නිර්වචනය කළ යුතුමයි අභිමතානුරූප ප්‍රකාශය නිර්වචනය කළ යුතුමයි ඔන්න තියෙනවා අභිමතානුරූපී ප්‍රකාශය යනු යම් දෙයක පැවතිය යුතු ස්වභාවය කුමක්ද යන්න හෝ සිදු විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කෙරෙන ප්‍රකාශයි කුමක් විය යුතුද ඉරක් ගහනවා මේ නෝට් එකේ දුන්නා ඔයාට කුමක් විය යුතුද කුමක් විය යුතුද මේ තියෙන කුමක් විය යුතුද වනු ඇතිද කියන එක තමයි කුමක් විය යුතුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර හා යොමු වූ ප්‍රකාශ වේ මෙම ප්‍රකාශ දැඩි ලෙස ආත්මගත වූ ඒවා වේ ඉරක් ගන්න ආත්මගත වූ ඒවා වේ ඉරක් ගන්න ආත්මගත වූ ඒවා වේ ඒවා පොයින්ට්ස් ආ කුමක් විය යුතුද ඒක න හයිලයිට් කරගත්තා ඉරක් ගහගත්තා ආත්මගත පොයින්ට්ස් වල ලියන්න වැල් වටාරන් ලියන්නේ අදාළ පුද්ගලයාගේ දර්ශනීය ආගම සාරධර්ම වැනි තත්ත්වයන් මත අදාළ පුද්ගලයාගේ දර්ශනීය ආගම සාරධර්ම වැනි තත්ත්වයන් මත මෙම ප්‍රකාශ එළි දැක්වේ මෙවැනි ප්‍රකාශ කිසියම් අයෙකු විසින් සිදුවනු දැකීමට කැමති දේවල්ය එනම් ඔහු හොඳ හෝ නරක වශයෙන් විශ්වාස කරන දේවල්ය මෙම ප්‍රකාශ කිසිසේත්ම පරීක්ෂාවට භාජනය කළ නොහැක මෙතින් පරීක්ෂාවට භාජනය කළ නොහැක ඡේදයක් දීලා ලියා ගන්න ඡේදකින් ඇතැම් අභිමතානුරූපී ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ සමග ඇතැම් අභිමතානුරූපී ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ සමග බැඳී පවතී ඇතැම් අභිමතානුරූපී ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ සමග බැඳී පවතී දිගටම ලියන් යන නිදසුනක් ලෙස නිදසුන ලකුණක් හම්බෙනවා නිදසුනක් ලෙස පෙළිකම ඇතුලේ ගන්න පෙළිකම කියන අර 66යි 99 නේද ඔයගොල්ලෝ කියන්නේ මේ දැන් කවුරු හරි කිව්වම දාන අර මෙහෙම රතු පෑනෙන්ම ලියන්න දිගටම ලියන් යන්න පොලි අනුපාතිකයේ අඩු කළ විට ආයෝජන දිරිගැන්වෙන බැවින් අංගේ කිව්වා පොලි අනුපාතයක අඩු කළ විට ආයෝජන දිරිගැන්වෙන බැවින් මෙති හරි ආයෝජන දිරිගැන්වෙන බැවින් රජයේ පොලි අනුපාතිකයේ අඩු කළ යුතුය ඒ කියන්නේ වර්ධනයට කැමති මිනිස්සු අය රජයේ පොලි අනුපාතිකය අඩු කළ යුතුය ස්ථායීතාවට කැමති මිනිස්සු නෙමෙයි මිල මට්ටම උඩ යනවට මේ කියන්නේ මේගොල්ලෝ මිල මට්ටම ගැන හිතන කට්ටිය නෙමෙයි රටේ වර්ධනය ආර්ථික වර්ධනය ගැන හිතන කට්ටිය විතරයි රජයේ පොලි අනුපාතිකය අඩු කළ යුතුය පිළිකම වහන්න මෙහෙම දාගන්න අර 66 99 වහගන්න ඒකටම යන ප්‍රකාශන දෙක ගනිමු මෙහි යන ප්‍රකාශන දෙක ගනිමු මෙහි පිළිකම ඇතුලේ රජයේ පොලි අනුපාතිකය අඩු කළ යුතුය පිළිකම වහන්න යන්න අභිමතානුරූපී ප්‍රකාශයකි රජයේ පොලි අනුපාතිකය අඩු කළ යුතුය යන්න අභිමතානුරූපී ප්‍රකාශයකි පිළිකම ඇතුළත රජයේ පොලි අනුපාතිකය අඩු කළ යුතුය කියන එක එම ප්‍රකාශ සිදු කරනුයේ පළමු ප්‍රකාශය මත පදනම්වය
ඒකටම පළමු ප්‍රකාශය යථාන්රූපී ප්‍රකාශයකි. පළමු ප්‍රකාශය යථාන්රූපී ප්‍රකාශයකි. රයිට්. ටියුට් එකේ මම MCQ දෙකක් දාලා දෙනවා පරණ පාස් පේපර්ස් වලින්. බලන්න කියනවා පහත සඳහන් ප්‍රකාශ අතරින් සූක්ෂම ආර්ථික විද්‍යාව 2015 වේලවල ප්‍රශ්නේ 2015 වේලවල ප්‍රශ්නේ පහත සඳහන් ප්‍රකාශ අතරින් සූක්ෂම ආර්ථික විද්‍යාවට අන්න පසුගිය වසරේ රබර් මිල කියන්නේ එක භාණ්ඩයයි අනිවාර්යයෙන්ම සූක්ෂමයි. පසුගිය වසරේ විරකියාව කියන්නේ රටේ එකක්. ඒක සාර්වයි. පසුගිය වසරේ විරකියාව ශ්‍රම හමුදාවේ 5.8ක්. ඒක සාර්වයි. පසුගිය වසරේ මූර්ත දළදේශීය නිෂ්පාදනය. ඔය දැන් මම එකයි කිව්වේ මේක දැන් මූර්ත දළදේශීය නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා පුතේ උඹ දන්නේ නැහනේ. රයිට්. එතකොට මේක එන්න ඕනේ සාමාන්‍ය සිලබස් එකේ ඉවර වෙන හරිය තමයි මේක එන්න ඕනේ. පසුගිය වසරේ මූර්ත දදේනිය 7%කි. ඒක ඇවිල්ලා දළ දේශීය නිෂ්පාදිතය නිසා ඒක දේශීය රටේනේ. ඒ නිසා ඒක අපි සාර්වය කියලා ගමු දැනට. පසුගිය වසරේ පොදු මිල මට්ටම කොහොමද සාර්වයි? මම ඒක කටපාඩම් කරගන්න කිව්වා ජාතික නිෂ්පාදනයේ සේවා නියුක්තියේ මිල මට්ටම සාර්වයි. රජයේ බදු අය භාරයත් සාර්වයි. බදු අය භාරය කොහොම ගොඩක් දේවල් වැට් එක රයිට් ගොඩක් අහු වෙනවා. ඊට පස්සේ මම වර දෙදා ඒකේ උත්තරාංකය වෙන්න ඕනේ 1. උත්තරාංකය වෙන්න ඕනේ 1. දැන් ගෙදරදි කරා නම් ටියුට් එක හම්බෙලා කරා නම් 1. ටියුට් එක ඕනෙමයි ඈ ලබන සතියේ වෙද්දී ලබන සිකුරාදා වෙද්දී අනිවාර්යෙන් ටියුට් එක අතේ තියෙන්න ඕනේ. රයිට්. පහ සඳහන් දේ අතරින් අභිමතාන්රූපී ප්‍රකාශයක් වනුයේ කවරක්ද? රයිට්. අභිමතාන්රූපී ප්‍රකාශයක් වනුයේ කවරක්ද? 2013 ආර්ථික විද්‍යාඥයෝ ඒක යනවා ආර්ථික විද්‍යාඥයෝ. ඒතකොට අනිවාර්යෙන් විෂයබද්ධයි කියලා පේනවනේ. එක කොහොමද මේ යථාන්රූපී? මම විෂයබද්ධ ආර්ථික විද්‍යාඥයෝ. ඒතර එහෙම වචනයක් ඇහුනොත් ඒක විෂයබද්ධයි කියලා හිතලා දැනට පස්සේ නම් එහෙම මේ පොට්ට chance ගහන්න බෑ. දැනට නම් කමන්නේ පස්සේ ඔය මහජන සම්පත ඇදෙන සුපිරිතියාගේද තනසිරිතියාගේද කියලා බලාගෙන ගහන්න එපා. ආර්ථික විද්‍යාඥයෝ දැනට කමන්නේ. හරි. රයිට්. මොකද දැන් මම කියුවේ මෙතන අවුලක් තියෙනවා. හරි. විෂය බද්ධයි කාරණාව. රයිට්. ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි. අර කොල්ලා කිව්ව කතාව ඇත්ත. සර් මට තේරෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම යථාන්රූපී. හරි. සර් මට තේරෙන්නේ නැත්නම් ඒක යථාන්රූපී. රයිට්. එහෙමවත් අල්ලගෙන ඉල්ලා දැන්ට. හරි. පරිසරයේ හිග සම්පතට උදාහරණයක් වේ. ඒකත් යථාන්රූපී ප්‍රකාශයක්. අසීමිත උවමනා සපුරා ගැනීම සඳහා ආර්ථික සතුව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක. කියන්නේ හිගකම ගැන කතා කරන්නේ. එන ඒක යථාන්රූපී. වර්තමානයේ උද්දමන අනුපාතික අංක 1 සංඛ්‍යාවක. ඒ කියන්නේ පුතා මෙහෙමයි. අර පරීක්ෂණයකින් තහවුරු වෙනවා නම් ආර්ථික විද්‍යාඥයෝ පවසයි කියලා දෙනවා නම් විෂයබද්ධ බව හැඟ වෙනවා නම් දැනට ඒක යථාන්රූපී කියලා හිතන්න. දැනට. මොකද ඔයා තාම දන්නේ නැහැ මේක. රයිට්. ආදායම අසමාන ලෙස බෙදියාම අසාධාරණයි. අන්න හරි. ඒක තමයි අභිමතාන්රූපී. තව දැනගන්න ඕනේ මේවට ඉරි ගහන්න. රයිට්. මම ප්‍රශ්නාංක දෙකත් ඔහොමම කරනවා. ටියුට් එකේ පහ සඳහන් දෙය අතරින් යථාන්රූපී ප්‍රකාශය හා අභිමතාන්රූපී ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. 2016 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතයේ 4.4යි. ඒක පරීක්ෂණයකින් එන එකක් නේ. සමීක්ෂණයකින් එන දෙයක් නේ. ඒතර අනිවාර්යෙන් මේ වගේ ඒවා යථාන්රූපී දැන් සමෘද්ධි ප්‍රතිලාභයේ භුක්ති විඳින සියලු දෙනාටම සමෘද්ධි සහන ආධාරය ලබා දිය යුතුය. ඒකත් යථාන්රූපී නෙමේ අභිමතාන්රූපී. මිනිස්සු දකින්න කැමති දෙයක්. අස්සසුම හරි අස්බැඳුම හරි දෙන්න කියලා කියන්නේ මිනිස්සුනේ. ඒව ඇවිල්ලා අභිමතාන්රූපී. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ සහනය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් යුරෝපයට කරන අපනයන ඉහළ. ඒකත් අනිවාර්යයෙන්ම සමීක්ෂණයකින් එළියට එන දෙයක්. ඒක අපි දකින්නේ රයිට්. ආයෝජනයේ දිරිගැන්වීම නම් පොලි අනුපාතික අඩු කළ යුතුය. ඒක කියන ආයෝජනය සහ පොලි අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒකත් යථාන්රූපී. ශ්‍රමයේ නිෂ්පාදන සම්පතක් වේ. ඒකත් යථාන්රූපී. රයිට්. තාම දන්නේ නැති වුණාට දැනට මතක තියාගන්න. පරීක්ෂාවකින් එනවා නම් විද්‍යාඥයෝ පවසයි වගේ ආර්ථික විද්‍යාවට අනුකූල නම් එවැනි ඒවා අපි දකින්නේ
යථානුරූපී කියලා මිනිස්සු දකින්න කැමති දේවල් තමයි අභිමතානුරූපී. ප්‍රතිපත් විකිණීම වහා නතර කළ යුතුය. ඒක විපක්ෂයෙන් කෑ ගහනවා වගේ සීන් එකක් දැනෙන්නේ. ඒතර එන අනිවාර්යෙන් මෙයා අභිමතානුරූපී විය යුතුයි. එයා අභිමතානුරූපී විය යුතුයි. රයිට්. එහෙනම් මම අද දවසට කරපු ටික ආපහු රිපීට් කරනවා ඔයත් එක්ක. රයිට්. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කතා කරා. ආර්ථික විද්‍යාව පදනම මත තමයි හිගකම මත තමයි ආර්ථික විද්‍යාව ගොඩනගන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාව කියන්නේ හිඟ සම්පත් ටික දාලා මිනිස්යාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න යනකොට නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනීය කියන ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියන්නේ ආර්ථික විද්‍යාව. පැහැදිලිද? විෂයන් කොටස් දෙකකින් සමාජ විද්‍යාව සහ සුද්ධ විද්‍යාව නෑ ඊට කලින් එනවා කලාවන් සහ විද්‍යාවන්. දැනුම සම්භාරයක් ගෙනල්ලා ඔළුවෙන් තියෙනවා නම් ඒ කියන්නේ හේතුඵල සම්බන්ධතාවය ඉදිරිපත් කරන්නේ නැත්නම් රයිට් එවැනි විෂයන් වලට අපි කියන්නේ කලාවන්. විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් ඒ කියන්නේ අපි ගත්තොත් පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, නිගමන වලට ලැබෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද පුතේ? විද්‍යාවන්. විද්‍යාවන් ආයේ කොටස් දෙකයි සමාජ විද්‍යාව සහ සුද්ධ විද්‍යාව. විද්‍යාගාරයක් අතර සනාථ කරන්න බැරි, සාධක පාලනය කරන්න බැරි පුද්ගල හැසිරීම අධ්‍යයනය කරන ඕන විෂයයකට අපි දකින්නේ සමාජ විද්‍යාවක්. ඒ වගේම විද්‍යාගාරයක් අතර සනාථ කරන්න පුළුවන්, සාධක පාලනය කරන්න පුළුවන් විෂයන් තියෙනවා නම් අපි ඒකට දකින්නේ සුද්ධ විද්‍යාවන්. ආර්ථික විද්‍යාව කලාවක් නෙමෙයි විද්‍යාවක්. සමාජ විද්‍යාව මිසක් සුද්ධ විද්‍යාවක් නෙමෙයි. ඒතර සමාජ විද්‍යාවක් වෙන දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, මනෝවිද්‍යාව, මානව විද්‍යාව, අපරාධ විද්‍යාව ඒවෙන් අපි වෙනස්. අපි කතා කරන්නේ පුද්ගලයාගේ භෞතික අවශ්‍යතා ටික සපුර ගන්න. එහෙම නැත්නම් ආර්ථික පැතිකඩ ගැන විතරයි. ආර්ථික විද්‍යාව ආයේ කොටස් දෙකකට බෙදුවා. එකක් සූක්ෂම ආර්ථික විද්‍යාවයි, සාර්වාර්ථික විද්‍යාවයි. චූටි දේවල් ගැන අධ්‍යයනය කරන එක සූක්ෂමයි, විශාල ආර්ථිකයක් ගැන අධ්‍යයනය කරන එක සාර්වයි. පැහැදිලිද කියපු දේ? එතකොට අපි සාර්වාර්ථික විද්‍යාවට අපි ගත්තේ ජාතික නිෂ්පාදනයේ සේවා නියුක්තිය මිල මට්ටම වගේ විචල්යන් ගන්න ඕනේ. තනි පුද්ගලයෙකුගේ අපි ගත්තොත් එහෙම ඉල්ලුම් දෙයක් අපි දකින්නේ සූක්ෂමයි. හැබැයි ඒක පුද්ගල ආදායම සූක්ෂම නෙමෙයි, ඒක සාර්වයි. මොකද රටක් සම්බන්ධයෙන් ගන්න පුද්ගල වචනේ තිබ්බට අහුවෙන්න නම් එපා. ඊට පස්සේ අපි ආර්ථික විද්‍යාව ප්‍රකාශ කොටස් දෙකකට බෙදාගත්තා. යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ කියලා. රයිට්. එතකොට අපි කිව්වා විෂයබද්ධ නම් පුද්ගලයේ පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන් නම්, හරි හෝ වැරදි නම් අපි කිව්වේ යථානුරූපී. කුමක් ඌයේද, කුමක් වනු ඇති කියන ප්‍රශ්න වලට දෙන පිළිතුර. ඒතර ආර්ථික විද්‍යාව ඇතුළේ තියෙන ආර්ථික න්‍යායවල සියල්ලක්ම අහුවෙන්නේ අපි ගත්තොත් යථානුරූපී ප්‍රකාශන වලට. ආර්ථික ප්‍රතිපත්ති ටික අහුවෙන්නේ අභිමතානුරූපී ප්‍රකාශ වලට. ඒතකොට ඒවා පුද්ගලයෝ දකින්න පරීක්ෂාවට භාජනය කරන්න බැරි දේවල්. ඒ වගේ තමයි අනිවාර්යයෙන්ම යථානුරූපී සාක්ෂිය මත බිහි වෙන දේවල්. ඒතර අපි අභ්‍යාස ටිකකුත් කළා 2015 13 වගේ පේපර්ස් දෙකක් කළා. ඒ ප්‍රමාණයක් අද දවසේ ඉවර කරගත්තා. ඒතර කාලය කියන දේ මාර විදිහට කළමනාකරණය කරගන්න ඕනේ පුතා මේ වැඩේ ගොඩ දාන්න. හරි මං හිතනවා ඔයාට චූටි අයිඩියා එකක් එන්න ඇති. මොකද මම අනිවාර්යයෙන්ම ඔයත් එක්ක දුවන්නේ ඉහළ ප්‍රතිඵලයකට. අම්මලා තාත්තලාගේ සල්ලි අපරාධේ නැත්තම් ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් තමයි මේ වලට උගන්වන්නේ. ඒ නිසා ඒ දේ නැති කරන්න එපා. රයිට්. ඒ දැනෙන ඒ කියන්නේ ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙන. එකම දෙයයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන අධ්‍යාපනය හොයන හොඳ යහපත් මිනිසෙක් වෙන්න විතරයි. මගේ පැත්තෙන් වෙන්න ඕන ටික මං අද දවසේ ඇතුළත කළා. රයිට්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ හිගකම ගැන කතා කරන්න. ඒතර ඔයා අනිවාර්යයෙන්ම ලබන සතියේ එනකොට අනිවාර්යයෙන්ම ටියුට් එක කෙසේ හෝ හදාගෙන තියාගන්න ඕනේ. මොකද නැත්තම් මේ වැඩ කරන්න බෑ. මොකද හැමදේම අපිට මේක ලියවන්න බෑ. මම දරුවන් ඉල්ලනවා ලබන සතියේ සිකුරාදාත් අපි 7:00 අනිවාර්යයෙන්ම මේ සෙෂන් එක පටන් ගමු. ඔයාලා ටියුට් එක අරගෙන ලෑස්ති වෙලා ඉන්න. යාළුවෝ දැනුවත් කරන්න. අපේ ස්මාර්ට් කොමර්ස් කියන වෙබ්සයිට් එක කරා ළමයි සම්බන්ධක වෙන්න. පන්තියක් තියෙනවා ඔයාලට ඉහළ ප්‍රතිඵලයකට එන්න පුළුවන්. රයිට්. කයිවාරු ගහන්න නෙමෙයි උගන්වන්න රජයේ විශ්වවිද්‍යාලයක රිංග ගමු. ඔයාට ඔයාගේ පැත්තෙන් එන්න ඕන හයිය දෙනකොට මම මගේ පැත්තෙන් ඉන්න පුළුවන් හයිය. අපි දෙන්නම එකතු වෙලා මේ ගමන යමු. විද්‍යාව කියන්නේ මට අනිවාර්යෙන්ම ඔයාගේ පාසල ඇතුලේ ඔයා මොන පාසලකට ගියත් ඔයා ලංකාවේ කොමන දිස්ත්‍රික්කයක හිටියත් පාසලේ අංක 1
මගේ පන්තියේ බිහි වෙන්න ඕනේ. රයිට්? ඒ කියන්නේ අපි තරඟකාරීත්වයේ විභාගයකට මේ යන්නේ ජාතික විභාගවල තියෙන අවසාන තරඟකාරීත්ව විභාගය. මෙතනින් එහාට පුතා ඔයාට ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ පාස් වුණා ෆේල් වුණත් ඔයා 6 වසරෙන් වාඩි කරවනවනේ. ඒතර ශිෂ්‍යත්වයේ පාස් වීම අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. O level A9ක් තිබ්බත් විෂයන් 6ක් පාස් වෙලා සම්මාන 4ක් තිබ්බත් පුතා ඔයාගේ A level පන්තියේ වාඩි කරවනවා. හැබැයි A level වලදී ඊළඟ සීට් එක දෙන්නේ නම් ඔයා උපරිම ලකුණු ගත්ත අයට ගත්තොත් විතරයි. උපරිම ලකුණු ගත්තොත් විතරයි. මේක තමයි ඔයාගේ විභාග කාල සීමාවේ උපරිමයේ ඉල්ලන එකම සහ අවසාන වතාව. එකම සහ අවසාන වතාව. කැම්පස් එකට ගියත් අපිට පේනවා ජෙනරල් ඩිග්‍රියක් ගහලා ඉවිල්ලා අපිට පුළුවන් ඊට උඩ දේවල් කරගෙන යන්න. හරි. නමුත් ඔයාගේ විශ්වවිද්‍යාල සිහිනය කියන දේදී ඔයාට උපරිමයේ ඉල්ලන එකම අවස්ථාව මේකනේ. ශිෂ්‍යත්වයේදී මම කිව්වා පාස් වුණා ෆේල් වුණා 6 වසරෙන් වාඩි කරවනවා. හැබැයි O level වලදී විෂයන් 6ක් පාස් කරලා සම්මාන 4ක් ගත්තත් A level පන්තිය වාඩි කරගන්නවා. 9S ගත්තත් A level පන්තිය වාඩි කරනවා. හරි. එතකොට ඔයාට මෙතනදී නම් අනිවාර්යයෙන්ම ඉහළම ප්‍රතිඵලයට යන්නත් ඕනේ. දිස්ත්‍රික්ක කුසලතාවයක් එක්ක ඔයා පාස් වෙන්න ඕනේ. විෂයන් තුනම එකාකාරව. මගේ පැත්තෙන් මම උපරිම සපෝට් එක වාට දෙනවා. යාළුවන්වත් දැනුවත් කළා මේ .smart.lk කියන වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙලා අපි ඉස්සරහට ගමනක් යමු. එහෙනම් අදට ඇති මොකද ලබන සතිය වෙනකොට ඔයා ටියුට් එක ලෑස්ති කරගෙන පන්තියට සූදානම් ශරීරයෙන් එන්න. රයිට් නිකන් අතපය වෙනව නැවිලා මේ වැඩේ කොට දාන්න බෑ. හරි අපි අනිත් ගුරුවරුත් ඉන්නවා මේකත් එක්ක වැඩ ටික කරගෙන යන්න. ඒ නිසා ඔයාට අද දැනෙන්නේ නැති මොනවා හරි දෙයක් ආර්ථික විද්‍යාව අමාරු නෑ. ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රායෝගික විෂයක්. මේක ලෝකෙට බිහි වෙච්ච විෂයක්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතෙත් එක්ක බිහි වෙච්ච දෙයක්. අපි ලබන සතිය හමු වෙමු. එහෙනම් බොහොම ස්තුතියි අදට ඇති.